සංඝ රත්නයෙන් අවසරයි. මහා කියන වචනය ආර්ය සංඝ රත්නයට මම යෙදුවේ. මේ වෙලාවේදී මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ මේ පෙනෙන පිළිස පමණක් නෙවෙයි කියන අනුමාන විශ්වාසය මගේ තියෙනවා. අපි නොපෙනෙන පිළිස් සහභාගී වෙනවා. ඒ වගේම තමයි මම අත්දැකීමෙන් දන්නවා කවදාකවත් මම දේශනාවකට සූදානම් වෙලා පුහුණු වෙලා ආවල් දෙක කතා කරනවා කියලා සූදානම් වෙලා ඉන්නේ නැහැ. දේශනාවක් කරනකොට ඉතින් ටික දාලා දේශනාවක් ඒ විදිහට දේශනාව පටන් ගත්තාම පිටරේ අදහස් ටික තමයි මම කියාගෙන යන්නේ. ඒ කියාගෙන යනකොට ඔයලාවට මට තේරෙනවා මේ මම හිතපු දෙයක් නෙවෙයිනේ. මට මේ වෙලාවේ දැනන දෙයක් නේ. එහෙමනම් දැනෙන අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා. අනුමාන කරන්න පුළුවන් බුදුරන්ගෙන් බණ අහලා. ගෞතම බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි. දැන් මා ආශ්‍රය කරන යාළු හාමුදුරුවෝ ඉන්න බණ භාවනා කරන පොත්පත් කියවන්නේ නැහැ. දෙවිවරු ඇවිල්ලා හිටන් රහත් වෙච්ච. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා විතරක් නෙවෙයි ගෞතම බුදුහාමුදුරුවෝ. ඊට කලින් දුරින් බණ අහලා රහත් වෙච්ච දෙවිවරුත් බ්‍රාහ්මණයන්ත් ඇවිල්ලා පොත දෙනවා. වික්ෂුණාචල මාව හම්බෙන්නේ නෑ මේ සුදු ඇවිල්ලා අහන ප්‍රශ්නෙට ඕක ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න බෑ මේ කොහොමද ඉංග්‍රීසියෙන් පැහැදිලි කරගන්නේ කියලා. ඒ අනුව මම සම්මාල් බණ්ඩාරයන් එක්කෙනෙක් එනකොටම කිව්වා මේ ස්ථානයේ හරි පුණ්‍යවන්ත භූමියක්. මේ ස්ථානයේ අදෘශ්‍යමාන බලවේග වැඩ කරන අනුමාන කරන විදිහකින් ශාසන ආරක්ෂක ලෝකපාලක මහා බලගත් දේව ශක්තියක් වැඩ කරන ස්ථානය. මේ ස්ථානයේ මීට වඩා 100,000 වාරයක් දියුණුවට වෙනවා කියලා. ඒක තර්කානුකූල හිතර දැනන දෙයක් නෙවෙයි. ඒක ඇඟිලි දැනන දෙයක්. ඒ දේ විතරක් නෙවෙයි. බුදුහාමුදුරු සූත්‍ර ගණනාවක්ම කියලා තියෙනවා. ඥාන මාර්ගඵල නිර්වාණය හිතේ දැනන දෙයක් නෙවෙයි. හිතෙන් දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවනවා. නිවන අතක්කාවචර කියලා කියන්නේ විතක්කේ කියන්නේ හිතේ හිතේ යමක් අහුවෙන එකනේ. හිතේ යමක් දැනන එක. ඒක ග්‍රහණය කරන එකට කියනවා නිමිත්තක්. ඒකට නිවන අතක්කාවචරයි. හිතලා නිවන අවබෝධ කරගන්න බෑ. ඒ වගේම නිවන නිමිත්තක් නෙවෙයි. නිවන කියන්නේ චිත්ත රූපයක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් නිවන කියන වචනේ එක වචනයක්. ඒක සංකේතයක්. වාග් සංකේතයක්. නිවන ගැන හිතේ තියෙන අදහස මම නිවන විතර කරනවා කියමුකෝ. අටුවාවල තියෙන නිවන විතර කළා. ත්‍රිපිටකයේ තියෙනවා. ඒක අදහස් විතරයි. බුද්ධ වචනේ කියලා මුළු ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන දැනගෙන හිටියත් නිවන් දකින්න පුළුවන්. ත්‍රිපිටකයේ තියෙන බුදුහාමුදුරුවෝ පාවිච්චි කළ වචන වාක්‍ය ගාථා. ඒවා මේ බුද්ධ ධර්මයේ නෙවෙයි. ඒවා සංකේත. අටුවාවල තියෙන්නේ බුද්ධ ශ්‍රාවකයන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳව ත්‍රිපිටකයේ තියෙන දේවල් ගැන ධර්ම අදහස් ප්‍රකාශ. අදහස කියන්නේ ධර්මයේ නෙවෙයි. ධර්මයේ කොහෙවත් නෙවෙයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තිස්සේ ලෝකයට දේශනා කළ එකම ධර්මය චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යයෙන් පිට කිසිම දෙයක් අවුරුදු 45ක් තිස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. ඒක ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය න කොහෙද ඒක තියෙන්නේ? ත්‍රිපිටකයේද? ත්‍රිපිටකයේ තියෙන මේ පිළිබඳ ප්‍රකාශ, බුද්ධ ප්‍රකාශ. අටුවාවලද? අටුවාවල තියෙන ඒ පිළිබඳ අදහස්. සැබෑ වශයෙන් තියෙන දුක තියෙන්නේ කොහෙද? අපි ගාවන් තියෙන්නේ. දුක්ඛ නිරෝධය කවදා හරි දුක නැති වෙනවා නම් නැති වෙන්නේ. එතකොට ඇති වෙන හේතුවක් තියෙනවනේ. ඒ හේතුව නැතුනම නැති වෙන්නේ.
ඉතින් නැතිවීමක් තියෙනවනේ. නැති වෙන ක්‍රමයක් තියෙනවනේ. ඒකක් තියෙන නැති ගාව. විදර්ශනාව කියන්නේ ඥානය පස්සේ යන්නේ එක නෙවෙයි. ඥානය නිවන් දැකීමට තියෙන ලොකුම බාධාව. ඒකෙන් මම අදහස් කරන්නේ ඥානය දැන් මම කලින් කිව්වනේ මුලදී අපි දැනගන්න ඕනේ. ආඳුරු ඉන්න ඕනේ. පන්සල් තියෙන්න ඕනේ. බණ භාවනාවල් කෙරෙන්න ඕනේ. දාන ආදී පින්කම් කෙරෙන්න ඕනේ. ඒවා තමයි අපිව සකස් කරන මාර්ගය. හැබැයි මාර්ගය බදාගෙන ඒක කරන්න පුළුවන්කම නැහැ. මාර්ගය කියන්නේ සර්පෙක් වගේ. ඒ බදාගත්තොත් අනිවාර්යෙන් Tamanට සිද්ධ වෙන්නේ විනාශයක්. සමහර මොනලා පවුල් අත්හැරලා මහත්තුරු අත්හැරලා දරුවෝ අත්හැරලා නිවන් දකින්න මේ ආත්මෙ නිවන් දකින්න ඕනේ කියලා භාවනා කරන භාවන මධ්‍යස්ථදී. ඒක පිස්සුවක් නේද? ඒකට හේතුව මොකද? පෞල් ජීවිතයේ අකමැති, දරුවන්ට අකමැති, නෑදෑයන්ට අකමැති, යාළුවන්ට අකමැති, ගිහි ජීවිතයේ වැඩවලට වගකීමට අකමැති. ද්වේෂය නේ තියෙන්නේ. නිවන් දකින්න සද ආසාවක් තියෙනවා. මරණ ඉස්සර නිවන් දකින්න ඕන. තියෙන තෘෂ්ණාව. ඒ දෙක අතේ තියෙන මොකද්ද? මෝහය. ලෝභය, දෝෂය, මෝහය තියාගෙන නිවන් දකින්න බෑ. ඒවන්න කරත් බෑනේ. ඈ? පන්සල් වලට ඉන්න ඕනේ, සිල් ගන්න ඕනේ, භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ, පොත්පත් කියවන්න ඕනේ. ඒ නිර්වාණ අවබෝධය තියෙන මුලින්ම සුත ඥානය ඇති වෙන්නේ. ඒ කාලේ පොත් තිබුණේ නැහැ නේ. අහලානේ දැනගත්තේ. දැන් කියවලා හරි ධර්මයේ දැනගන්න ඕනේ. දැන් මේ වෙලාවේ කියන්නේ සුත ඥානය වර්ධනය කරගන්න එකනේ. සුත ඥානය තිබුණට මදීදී. දැන් ඔය බුද්ධිමත් ළමයෙක් ඉඳන්නේ මොකක්ද කිව්වේ? මට තේරෙන්නේ නැහැ. ඒ මොකද යා බුද්ධිමත් එක්කනේ. පඤ්ඤාවන්ත ඇසෙත් ධම්මෝ. බුදුහාඳුරු කියලා තියෙනවා විමාසා සූත්‍රයේදී. මම බුදු වෙලායි කියනවත් විශ්වාස කරන්න එපා. මම නිවන් දැක්කයි කියලා විශ්වාස විමසා බලන්න. තර්ක කරන්න. කාරාම සූත්‍රෙත් කියලා තියෙනවා. මේ බුදු කෙනෙක් කිව්වයි, පඬිතෙක් කිව්වයි, උගතෙක් කිව්වයි කියලා එහෙම පිළිගන්නේ යන්නේ ධර්මයක් නෙවෙයි මේක. හොයලා බලන්න. ඒ වගේ මේ ධර්මය අපි විමසලා බලන්න ඕනේ. දැන් මම කිව්වට දානිය බදාගෙනත් බෑ කියලා. සුත ඥානෙ අවශ්‍යයි. අහන්න ඕනේ. අහන්න නැතුව කොහොමද දැනගන්නේ? අවුරුදු 2500කට වඩා කාලයක් තිස්සේ බුද්ධ ධර්මයේ පැවතුනේ ඒ සුත ඥානෙ ඔස්සේනේ. උත්පත්ති එක අපි හාඳුරු ගෙනාවු නිසානේ. දැන් අපි වඳින්නේ හාඳුරට මේ પરම්පරාවට වඳින්නේ. ඊළඟට තියෙන චින්තා ඥානෙ මේ කියන දේවල් ගැන අහන්න ඕනේ. දැන් මෙච්චර වැඩිහිටි උපාසකම්මල හිටියා මේ අර පොඩි උපාසකම්මල විතරක් නෙමෙයි මේ ගැන පොඩ්ඩක් හිතන්න කියලා ප්‍රශ්නයක් මතුවනේ හිතනවා. ඈ වැඩිහිටි උපකත් කියන්නේ ඒගොල්ලෝ පොඩි උපාසකම්මල ඔහි කියන්නේ අහගෙන ඉන්නවා. තරුණය එහෙම නෙවෙයි කියපුවොත් තර්කානුකූල එතන චින්තා ඥානෙ තියෙනවා. ඒ චින්තා ඥානෙ නිසානේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත ගන්න පුළුවන්නේ. අපි මේකට සුතා ඥානෙ තිබෙලමදි චින්තා ඥානෙ තියෙනවා. චින්තා ඥානෙ පමණක් තිබෙලමදි භාවනාමය ඥානෙ තියෙනත්. භාවනා කියන්නේ භාවිතා කරන්න ඕනේ. යෙන්දේ කළා බලන්න ඕනේ. කළා බලලා තමයි අත්දකින්න ඕනේ. මම නිවන් දකින්න දඟලලා උත්සාහ කරන එක හරිද? උත්සාහ කරලා බලන්න ඕනේ. භාවනා කළා ධානයගත වෙන්න නිවන් දකින්න කළා බලන්න ඕනේ. ඊළඟ නොකර හිත නිදල යන්න ඉඳ දීලා බලන්න ඕනේ. ඒ දෙකේ අතර වෙනසක් තේරෙන්න ඕනේ. ඒක කළත් බෑ නොකරත් බෑ. අන්න එතකොට හිත බුදු වෙලා. ඒ බුදු වෙන්නේ කොහොමද? වතුරේ බදාගෙනත් නැහැ, වතුරෙන් ඈත් වෙලත් නැහැ. සමාජයේ බදාගෙනත් නැහැ, සමාජයේ ඈත් වෙලත් නැහැ. ඒ කියන්නේ අත්ත බිඳී පය බුරුලෙන් තබා වරේ. ආත්මෙ විඳගන්න නැතුව පය බුරුලෙන් තියාගෙන යන්න ඕනේ. පය තියන්න ඕනේ. ඒක ඔස්තන්නේ බලාගෙන. පය තියාගෙන ඉඳලම හරියන්නේ නැහැ. ගමනේදී පය
තිය පියවරෙන් පියවරට යන්න ඕනේ. ඒක තමයි මාර්ගය. ඵලය කියන්නේ පය තියන්නෙත් නෑ, පය ගන්නෙත් නෑ. ඒ මොකද පය තියන්නෙත් නැත්තේ, පය ගන්නෙත් නැත්තේ නිවන් දැක්කට පස්සේ. නිවන් දැක්කට පස්සේ පය තියන්න තැනකුත් නෑ, පය තියෙන කෙනෙකුත් නෑ. ඒකයි බුදුක සහඳුරෝ ප්‍රකාශ කරලා තියෙන්නේ මග්ග මත්ති ගමිකෝ නවිජ්ජති කියලා. දැන් මේ කියන මාර්ගය තියෙන නිවන් දකින්න. හැබැයි මේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් නෑ. ඒ මොකද මේ මාර්ගයට වැටෙන්නේ මමත්වේ නැති වුණාට පස්සේ. සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ. මමය මාගේ කියලා ගන්න දෙයක් නෑ කියන අවබෝධය ඇති වුණාට පස්සේ. ඒ අවබෝධය ඇති වෙන්නේ කවුරක්වත් කියලා තියෙන හින්දා නෙවෙයි. සුත ඥාණයෙන් නෙවෙයි. චින්තා ඥාණයෙන් නෙවෙයි. විදර්ශනා ඥාණයෙන්. විදර්ශනා කියන්නේ දැකීමේ. මතයක් උඩ නෙවෙයි. ඒකයි කර්ණිමේ සූත්‍රය කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. දෘෂ්ටි කියන්නේ අපි කලින් නෙවනේ. දෘෂ්ටි කියන්නේ මතයක්. ඇති කරගත්ත නිගමනයක්. අයිඩියා එකක්. ඔපිනියන් එකක්. ඒවා අතීතයේ කවුරු කියපු දෙයක් අධ්‍යක දෙයක් සිද්ධ වෙච්ච දෙයක් උඩ ඇති කරගත්ත නිගමනයක්. ඒවටයි ඒ නිගමන වලට ඇදිට්ටි කියන්නේ. කිසිම නිගමනයකින් තොරව සයන්ටිෆික් එක්ටිමන්ට් දුවට විද්‍යාව ප්‍රත්‍යයන් සයන්ටිෆික් එක්ටිවිටි කියලා කියන්නේ විද්‍යාත්මක ආකල්පය කියලා කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටිගත වෙන්නේ නැතුව ප්‍රෙජුඩිස් ප්‍රීජජ්මන්ට් කිසිම නිගමනයකට එළඹෙන්නේ නැතුව බලා ඉන්නකොට තමා පේන්නේ. බලන්න එපා පේන්නේ. විදර්ශනා කියන්නේ පේන විදිහට බලන එක. පේන විදිහ කියන්නේ මොකද්ද? පෙනිච්ච දේවල් වලින් මෑත් වෙලා. කලින් පෙනිච්ච දේවල් මම කියලා තියෙනවා අපි ලබාගෙන තියෙන්නේ ඔය කිසිම පඬිතෙක් ඉන්න කිසිම ආචාර්යයෙක් ඉන්නවද මේ නිවන් දැක රහත් වෙච්ච මාර්ගය ලබා එහෙම ඉන්න දුගත්තු. මුත්‍රිමේ කටපාඩම දැරිගෙන තිබුණාට. දැන් මම කතා කරනකොට හිතෙනවා මේ මහත්තයා බය නැතුව ඇයි කියන්නේ කියලා. මම කතා කරන්නේ මම නෙවෙයි කියලා මගේ හැඟීමක් තියෙනවා. මම කතා කරන දේ යම්කිසි බරක් තියෙනවා. ඒ බර එන්නේ මං ඇති කරගත්ත බරක් නෙවෙයි. මේ පිළිබඳ අභිමානයක් මාන්නයක් මගේ නෑ. මේ මම කතා කරන්නේ මගේ ඔළුවට එන අදහස්. ඒ අදහස් එන්නේ මෙතෙන් තියෙන මහාගතු බලයක් නිසා කියලා. හඳයි. ඒකට එහෙම දැනෙන තත්ත්වයෙන් මට පේන දේ තමයි විදර්ශනාව. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනෙන් සම්පන්න. ඒකට දිට්ඨි කියන්නේ පූර්ව නිගමනයන්ගෙන් තොරව යමක් දිහා බැලීම. එතන තියෙනවා යථා භූත ඥාන දර්ශනය. නන්දකේ. යථා කියන්නේ යම්සේ භූත සිද්ධ වෙනවද ඒක දකින්න. දැන් මට දැනෙනවා මේ වෙලාවේ මගේ හිතේ එන අදහස් අර මොකක් හරි දෙයක් දැන්න ඒ එන දේ මං කියන්නේ. මං හිතන දේ නේ මං කියන්නේ. මං හිතන දේ එකක් මට හිතෙන දේ තව එකක්. තේරෙනවද? මං හිතන දේ එකක් මම හිතන්නේ මොකක් උඩද? මගේ පරණ දැනුම උඩ. අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ ලබාගත්ත පරණ දැනුම උඩ. පොත්පත් කියවලා ලබාගත්ත, අහලා ලබාගත්ත, කරලා අතහදා බලලා ලබාගත්ත. ඒවා සේරම මැරිච්ච යුගයට අයිති මේ මොහොතට අයිති නෑ. මම යමක් දකින්නවා නම් මට යමක් දැනෙනවා නම් දැනින්නේ දැන්. දන්නේ ඉස්සර එක්කෙනා. දැන්නේ. දැන් එක්කෙනා නෙවෙයි දන්නේ. අර ඉස්සර එක්කෙනා දන්නවා. දැන් එක්කෙනාට දැනෙනවා. දැන් එක්කෙනාට පේනවා. මං කියන්නේ ආයාසයෙන් වෙන තියෙන නිරායාසයෙන් වෙන තියෙනවා. සචේතනික වැඩ තියෙනවා, අචේතනික වැඩ තියෙනවා. දැන් මම මේ දේශනාව සචේතනික ක්‍රියාවක් වශයෙන් නෙමෙයි කරන්නේ. අචේතනික ක්‍රියාවක් වශයෙන්. ඒ මොකද මම හිතන්නේ නැහැ මට හිතෙන දේ කියනවා. මම දන්න දේ නෙවෙයි කතා කරන්නේ මේ වෙලාවේ මට දැනෙන දේ උඩ. අන්න එතකොට Tamante තේරෙනවා මාතෘ ලොකු බලයක් වැඩ කරනවා. ඒ බලය මගේ බලයක් නෙමෙයි සියල්ලන්ගේම බලය. ඒකට අපි අතර ඇති වෙන්නේ
සංනිවේදනයක් නෙවෙයි සංවේදනයක්. කොමියුනිකේෂන් නේ මම මේ වේලා කරන්නේ. මම දැනගෙන පොත්පත් කියලා මම මහාචාර්යක මගේ පඬිතුකම් පෙන්වයි කියලා කරන වැඩක් නෙමෙයි මේ කරන්නේ. ඒකට දන්න දේ කීම නෙමෙයි මේ කරන්නේ. දැන දේ කීම කරන්නේ. දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනින් සම්පන්න. එතකොට යථා භූත ඥාන දර්ශනය කියන්නේ යමක් සිද්ධ වෙන ආකාරයෙන් දැකීම සිද්ධ වෙනවා. එතකොට ඇති වෙන දෙයක් මොකද්ද? ඇත්ත ඇති සැටි දැක්කාම යථා ලාභ සන්තුෂ්ටිය ඇති වෙනවා. එයින් එහා මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තු වෙන්නේ නැති මේ කිසිම කෙනෙක්ව සෝවාන් කරවන්න මාර්ගඵල ලබන ධ්‍යාන වලටපත් කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මට උනත් එහෙම සත්‍යයටපත් වෙන්න ඕනකම මගේ ඇත්තේ නැහැ. ඒ මොකද මට ඇති නොවෙන්නේ මේ වෙලාවේ මම දන්නවා බුද්ධ ධර්මයේ මහා විසගෝර සර්පේ වල්ගෙන්වත් කණෙන්වත් අල්ලගන්න හොඳ නැහැ කියලා. ඒ ඔළුවෙන් අල්ලගත්තට කමන්නේ ඒකේ හරිය තේරුම් අරගෙන. හරිය තේරුම් ගන්න අමාරු මොකද බුදුහාඳුරන්ගේ දේශනාවල තියෙනවා ත්‍රිපිටකයේ අවස්ථා ගන්නාවක් බුදුහාඳුරගේ මම විතරක් නෙවෙයි. විශේෂයෙන්ම සුගත විනය සූත්‍රයේ තියෙනවා. සුගත කියන්නේ බුදුවරුගේ විනය කියන්නේ. ඒගොල්ලෝ සෝ ධම්මං දේශීති ඒක ධර්ම දේශනා කරනකොට. සාත්තං අර්ථ සහිත සබ්යංජන ව්‍යංජනාර්ථ සහිත වාච්‍යාර්ථ සහිත ව්‍යංගාර්ථ සහිත කේවල පරිපූර්ණ අග කෙලව යාපත් වෙන බ්‍රහ්මචර්යයන් ප්‍රකාශීති බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන බ්‍රහ්ම කියන්නේ තා උතුම් චර්යාව කියන්නේ හැදිරීම. ඒ කාලේ බ්‍රහ්ම කියන වචන පාවිච්චි කළේ උතුම්ම හැදිරීම තිබෙන මහා බ්‍රහ්මයාට. ත්‍රිවිද්‍යා සූත්‍රයේදී මහා බ්‍රහ්මයාගේ හැදිරීම පිළිබඳ බ්‍රහ්මණෙක්ම වාසෙට්ටි කියලා භවණේකම බුදුහාමුදුරනේ පැහැදිලි කරනවා. බ්‍රහ්මචර්යාවේ අංග ලක්ෂණ 5. අපරිග්ඝෝ හෝති. කිසි දෙයක් තදින් බදාගන්නේ නැහැ. මේ වෙලාවේ මේ කිසිම කෙනෙක් කිසිම දෙයක් තදින් පරණ මතයක්වත් දැන් කියන මතයක්වත් තදින් බදාගන්න නැත්තු නෙවෙයි. ප්‍රතිපත්තියක බදාගන්න නැති ආගනි. අපරිග්ඝෝ. අභ්‍යාපජ්‍ය තිත්තු. මේ මහත්ය මොන බණද කියන්නේ අපි අහලා තියෙන ඔබන් නෙවෙයිනේ පොතේ මහඳුරන්ගේ එහෙම විරුද්ධත්වයක්වත් නැහැ. බදා ගැනීමකුත් නැහැ, අත්හැරීමකුත් නැහැ. අවේරුචිත්තු වෛරකුත් නැහැ. මේ වෙලාවේ අපිට පොඩක් බුද්ධයන් දෙන්න තුමේ මහත්ය මොකද්ද මේ කරන්න කෑ ගහිල්ල කියලා එහෙම වෛරකුත් ඔය බ්‍රහ්ම හැසිරීම. ඒකට මේ ඇත්තන් ගාව තියෙන හැසිරීම මම පාවිච්චි කරන වචන පාවිච්චි කරන්න මට සිද්ධ වෙනවා අතීත ඥානීය පාවිච්චි කරන්න. ඒ වචන ඇරෙන්නේ ඒවා අදාහරක් දිරිපත් කරන පහුරක් මිසක් කරගහගෙන යන්න තියෙන දෙයක් නෙවෙයි. වාචාර්ථයෙන් විතරක් පැන්චෙන එක. බුදුහාමුදුරන්ගේ හැම දේශනාවකම තියෙන ව්‍යංගාර්ථය. දැන් ඒකට සප්පල් මහත්තයා කිව්වා මේ ලොකු දෙයක් ඕනේ නැහැ මහත්තයෝ මේ ඇයිද මේ පන්සිල් ටික රකින්න ඉගෙන ගන්න තියෙනවා නම් අපිට හොඳ බෞද්ධ පිරිසක් හදාගන්න පුළුවන් නේද කියලා. මම කිව්වා මම පංචශීලයේ ගැන මේ කතා කරන්න ගියොත් මම පංචශීලයේ වාචාර්ථය විතරක් නෙවෙයි කතා කරන්නේ ව්‍යංගාර්ථයත් හඳුන්වා දෙන්න. ඊළඟ මම කිව්වා පංචශීලයේ බුදුහාඳුරු පණවපු නීතියක් නෙවෙයි. කුරු ධර්ම ජාතකයේ ජාතක පොතේ තියෙනවා. කුරු රට මිනිස්සු මේ ප්‍රතිපත්ති මාලාව පංචශීලයේ කියලා. ඒ රටේ හැමෝම රජුත් මේ කුරු ධර්මය ආරක්ෂා කරලා ගණිකාවොත් කුරු ධර්මය ආරක්ෂා කරපු රටක් කුරු රට කියලා කියනවා. ඒක බුදුහාමුදුරුවෝ කාලේ නිකන් පැවති කරනවා සමාජ සදාචාර ප්‍රතිපත්තියක්. හැබැයි බුදුහාමුදුරුවෝ ඒක පාවිච්චි කළා ඒක අර වාචාර්ථ ඉක්මවගේ ව්‍යංගාර්ථය. අපි පාණාතිපාතා වේරමණී කියලා අපි ඉගෙන තියෙන සතුන් මරණ එකෙන් වළකිනවා කියන එක. ඉතින් ඒ සීලයේ සමාදන් වෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ සත්තු මරාගෙන කන මාළු මරාගෙන කන જાතිය බඩුනේ. ඉතින් එහෙම කියන්නේ එහෙම මොකක් කරන්නේ නැතුව අපි එහෙම කරන්නේ නැහැ කියලා කියන්නේ කරනවා නන්නේ. කරන්නේත් නැහැ. ඉතින් අර තේරුම ඒකයි සතු. මම හොරම් කරන්නේ ඒකේ වළකින. ඒක කොරුද ඔයගොල්ලෝ? ඒ සීලේ. ඈ කාමී වර්ධය ඇති ඒ යෙදෙනවද? ඈ මාතුරු කිදින් කින්නවද ඇටේ? එහෙම නැහැ. නෝල්ලේ වැඩි කෙරෙන්නේ නැහැ. එතකොට දැන් ඒ සීලේ රැකීමේදී නෑ
මම නරකයි කියලා කියන නෙවෙයි. අපි ඒක කරන්න ඕනේ. අපේ යුතුයකමක් තියෙනවා පංචශීලයේ ඉදිරියේ සමාජයේ ගෙනියන්නේ අපි ඒක අනුමත කරන්න ඕනේ. ඒ අනුමත කරන අතර අපි ඒකේ සැබෑ තත්ත්වය දැනගෙන කරන්න ඕනේ. මුසාවාදා. ඔගොල්ලෝ මේ මිනිස්සු බොරු කරලා රවට්ටලා තියෙනද? රවට්ටන જાතියද? ඉතින් මම කාටක බොරු කියන්නේ. හැබැයි තමයි මහත්යත් නම් බොරු කියන්නේ නැති නේද? ඒ නෝන්ට බොරු නොකිය බෑ නේද? රවට්ට ගන්න බෑ. හරි. එතකොට බොරු කියන්නේ නැත්නම් මම බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දු එකේ තියෙනවා. යාමේරේ මජ්ජපම මේ කටගොන්නක් බීගෙන විරි වෙලා සිහින තිස්සන් වෙන්නේ එහෙම ඉන්නද වමනේ දාගෙන එහෙම නැහැ කවුරු කන්නේ නැහැ නේද මම සොක්මන් ගිය ආරාධනා හින්දා මගේ මේ වෙලාව මතක වෙච්චලා කිව්වේ මේ ඒකේ බුදුහාමුදුරු පාවිච්චි කළ ගැඹුරු අර්ථයක් තියෙනවා නිවන් දකින්න පංචශීලයේ කිසිම සීලයක් නෑ පදනම් ඒක එක සීලයක් මේ ආරක්ෂා කළා පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා. පානාති පාත කියන්නේ පාන අතිපාත. ප්‍රාණිකෙන් බය වෙන්නේ. අපි ජීව ශක්තියනේ කායික මානසික ශක්තියනේ බය වෙන්නේ කියලා කියන්නේ බය මෙන්ටල් එනර්ජි. ඒක අපේ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය. ප්‍රාණ අතිපාත. එක්සස් කියන්නේ එක්සස් පවර් දැන් වාහනේ උනත් ඕනට එක්ස්ලරේට් කරනකොට එක්ස්ලරේට් කරන්නේ නැතුව ඕනට වඩා ඕන කියන්නේ ඕනට පෙට්‍රල් පිට ගන්න නැතුව වාහනේ ඉරුණා කියන්නේ අවශ්‍ය ප්‍රමාණයක විතර මධ්‍යම ප්‍රතිපදා කියන්නේ ප්‍රාණ අතිපාතා වේරමණී ඒකෙන් වළකින්න. ඒ වළකින්නකොට මුලින්ම සිද්ධ වෙන්නේ මොකද්ද කියන්නේ වැඩියෙන්ම නෝනක කීන්තෙන් වලට විගුණනවා නේද? ගාන්න තරම් හිතෙනවා නේද? ඔව් මාත්‍යක කේන්ති ගියාම එහෙම නේද ඈ ඔව් තුමා ඉතින් ඒ කේන්ති ගියාම මොකද වෙන්නේ ඒකේ නරක තමන්ටම නේද නෝන්වල් මාත්‍යලා යාළුවාට කාටවත් නෙවෙයි නරක වෙන්නේ එතකොට මේ ද්වේෂසිතින් වෙන් වෙලා ඉන්නක නේද ප්‍රාණාතිපාතේ මම ද්වේෂ කරන්නේ නැහැ ද්වේෂයෙන් වෙන් වෙලා ජීවත් වෙනවා අදින්නා දානේ ලෝභකමින් දුන්නේ හොරකම් කරලා නෙවෙයි චිත අලෝභ අදෝෂ අමෝහ මේ මිනිහා කිව්වා රාජසභ ඉදින් බුලා කරේ එහෙම නිතල්න ගියේ දැන් තේරෙනවානේ කාමීස් මිච්ඡාචාරයේ තියෙන වැරද්ද අතකට මුලා වෙලානේ මෝහය ලෝභ දෝෂ මෝහ තුනක් මොහොතරගෙති බොරු කියන්නේ කාටවත් නෙවෙයි තමන්ගේ හිතයි තමන්ට බොරු කියන්නේ මෙයා නම් හොඳ ඊළඳාරේ හොඳ මහත්මයෙක් මට හරියට දෙන්නේ කිව්වා මෙයා නම් හොඳ නොනකෙන් මට මරුවෙකට මෙයාත් එක්ක ජීවිතේ ගත ගන්න පුළුවන් එහෙම තමයි යන්නේ ගියාට පස්සේ තමයි යාගේ හැබෑ තත්ත්වය තේරෙන්නේ ඒ කියන්නේ තමන්ව නොමගේ දැම්මේ ඒකෙන් මෙන්න මේ කොල්ලක යාළුවොත් මට හොඳින් ඉන්න පුළුවන් කියලා ඊට පස්සේ යාළුවාට පස්සේ කොල්ලගේ හැටි හරි කෙල්ලගේ හැටි හරි තේරෙන්නේ ඉතින් ඒයින් පේන්නේ තමන්ට බොරු කියලා තියෙන තමන්ගේ හිත ඒ තමන්ගේ හිත තමන්ට බොරු වෙන්න මොකද නිසාද ඒ හිත මත් වෙලා රාරක්ක බුරුවම ඒ මත්වීම මේ ටික වෙලාවකින් යනවා. උගත්කමෙන් මත් වුණොත්, රූප ලක්ෂණයෙන් මත් වුණොත්, ශරීර ශක්තියෙන් මත් වුණේ, බල බුලංකාරකම් මත් වුණොත්, මේ මහා රජවරු කව ඇදගෙන යටින් බලෙන් මත් වෙලින්ද? ඒ මත්වීම. ඒ මත් වෙලා තමයි වැරදි කියන්නේ. කියන්නේ හිත මෝහයටපත් වෙන්නේ. මේ පංචශීලෙන් ඔය ඇරේ මොකක්වත් නැහැ අපිට නිවන් දකින්න අනුගමන වෙන කිසි ප්‍රතිපත්තියක්. ඒක සැබෑ තත්ත්වය. ඒක නිසා දැන් මායික සාකච්ඡා කරන්නකොට සාමාන්‍යයෙන් අපි හැමදාම අහන මට්ටමේ දේවල් නෙවෙයි. ඒ ව්‍යංගාර්ථ. ඒ උදාහරණයක් මම කියන්නේ. බුදුහාඳුර සාත්තන් සබ්බෙන්ජනං මේ සාත් කියන්නේ කන්වෙන්ෂනල් මීනින්. සම්ප්‍රදායික අදහස. ව්‍යංජනාර්ථ කියලා කියන්නේ මේ ව්‍යංගාර්ථ අඟවනාර්ථය. බුදුහාඳුරෝ බණ කියනකොට කියන දේ එක තේරුමක් කියවෙන දේ තව තේරුමක්. ඒකයි බුදුහාඳුරෝ මහා මංගල සූත්‍රයේ දේශනා කළ වෙලාවදී අටුවාවේ කියනවා කෙල කෝටියක්. කෙල කියන්නේ කෝටි කෝටියක්. ගණිතය කියන්නේ දැන් නැති කොච්චර ප්‍රමාණයක්ද? දෙවරු රාත් වෙලා නිවන් දැක්කලු. සෝවාන් සකදාගාමී අනාගාමී
පළවට පස්සේ මෙච්චරයි කියලා කියන්න බැරුව. එවනම් ඒ මහා මංගල සූත්‍රය අහනකොට අපි rahat වෙන්න බෑ. අපි අහන්නේ ඒකේ බාහිර තීරුම, අභ්‍යන්තර තීරුම. දැන් උදාහරණයක් මම දැන්ට එකක් විතරක් කියන්න. මොකද මම මේ දේශනා මගේ ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා TSABEY1 YouTube කියලා ගිහුවාම Google එකට ගිහින් TSABEY නම කෙටි කරලා මම දාලා තියෙනවා. 1 කියලා දාලා තියෙන අබේලා ගොඩක් ඉන්නින්ද. ඒ කියන්නේ මේ අබේ නම්බර එකේ අබේ කියලා ඒක දාලා තියෙනවා. ඒක වදින් තියාගන්න නම්බර එකේ බුදුවක් කියලා මට තියාගත්තාම අපි මේ වරදින්නේ නැහැ මේක. ඒකේ මහා මංගල සූත්‍රය පිළිබඳ මම මංගල ධර්ම කියලා දේශනා 12ක් තියෙනවා ගාථා 12ට. සුප්‍රීම බ්ලිස් කියලා දේශනා 12ක් තියෙනවා ඉංග්‍රීසියෙන්. ඒක එහෙම කඩේ දෙන්න මම එකක් විතරක් කියන්න. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයනම් ඒතම් මංගල මුත්තම. පල්පටන් අදින් ඒකේ මතුවේදී තියෙන්නේ බාලයන් ආශ්‍රය කරන්න එපා පඬිතුන් ආශ්‍රය කරන්න. පූජා කටයුතු තුන්දෙනා පූජාවල් කරන්න. ඒක නරක දේවල් නෙවෙයිනේ. මූලික ආශ්‍රය කළා හරියන්නේ නැහැ නේ. දැන් උපාසකම්මට ප්‍රශ්නයක් ආයි පඬිතික ආශ්‍රය කරන්නේ මහාචාර්යතුමාගෙන් මම අහන්න ඕනේ ප්‍රශ්න උත්තරේ කියලා කිව්වේ නේ. මූලික කිව්න වැඩක් වෙන්නේ නැහැ නේ. ඉතින් මම හම්බෙච්ච හින්දා ප්‍රශ්න උත්තරේ හොයාගත්තා නේද? ඒ නිසා පඬිතෙන් ආශ්‍රය කරන එකේ හොඳක් තියෙනවා. ඒක සාමාන්‍ය ජීවිතේ තියෙනවා. අපි යම් යම් දේවල් ආශ්‍රය කරන්නේ කොහොමද? අපේ ශරීරේන්ද්‍රයන්ගෙන් නේද? අපි ඉන්ද්‍රයන්ගෙන් අපි ආශ්‍රය කරන ආසාදී හිතත් ඉන්ද්‍රයක් නේ. ඒක කොහොමද බාල ආශ්‍රය කරන්නේ? බාල විදියට ආශ්‍රය කරනවා කියන්නේ ලෝභ, දෝෂ, මෝහ සහිත සිත්වලින් ආශ්‍රය කිරීම. පණ්ඩිතාශ්‍රය කියන්නේ අලෝභ, අදෝෂ, අමෝහිත කියන නිමිති ආශ්‍රය කිරීම. ඒ මොකද්ද? නිවන් දකින්න නම් භාවනා කරලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්ව පළවෙනි පියවර. ප්‍රථම ධානයේ සමාධිය හැටි කිව්වේ. ප්‍රථම ධානය විග්‍රහ කරලා තියෙන තැන්වල බුදුහාමුදුරුවෝ හැමතැනම කියන්නේ. විවිච්ඡේව කාමේ විවිච්ඡේ කුසලේ ධම්මේ. සවිතක්කං සවිචාරං විවේකජං පරමඥානං උපසප්පද්ද විරති කියලා. විවේකජං පීචසුඛ. පීචසුඛ. විවිච්ඡේව කාමේ කියන්නේ කාම ශක්තියෙන් වෙන් වෙලා. මොකද කාම ශක්තියනේ කාන්ද. බයෝ එනර්ජි කියන්නේ මේ අපේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වල තියෙන එනර්ජි එකනේ තියෙන්නේ. magnetic energy. magnetic field එකක් අපි ඉන්නේ. චුම්බක ක්ෂේත්‍රයක් තියෙන. මේ චුම්බක ශක්තිය පාවිච්චි කරන්න එපා. කාන්දම් පාවිච්චි කරන්න එපා. විද්‍යුත් පාවිච්චි කරන්න. දැනෙන එකට විද්‍යුත් පාවිච්චි කරන්න දැනුණට කමක් නැහැ. දැනිච්ච දේ කියන්නේ ඇලෙන්නවත් ගැටෙන්නවත් එපා. ලෝභ කරන්න එපා, ද්වේෂ කරන්න එපා. විචේ කාමී විකුච්චේ කුසලෙද. ඉතින් මොකද වෙන්නේ? අලෝභයි, අදෝසයි, අමෝහයි. සවිතක්ක. දැනන දේ දැනමින් ඉන්නවා. සවිචාරය. මේ සම්බල් මයික් මතක් කරන්නේ අර බාහ්‍ය කියන තාපසයා බුදුහාඳුර ගානේ වඩන වෙලාවේ මහපාරමැද්ද ඉඳගෙන තත්පර කීපයක් ඇතුළත වෙන පාදයක් කාලා එහෙම rahat උනායි කියලා. අර ගොඩක් කැනලා හිටන් පිළිමම් පෑවේ. මොකද දේශනා කළේ? බුදුහාඳුර මේ තාපසයා දානචුරී කියලා නම දාලා තිබුණේ පට්ට වලින් හදාගත්ත තුරක් පෙරවගෙන හිටියේ තාපසයෙක්. අම්මී අවුරුදු ගානකින් මහා දුෂ්කරක්‍රියා කරලා කරගන්න බැරි දැන් මුන්වහන්සේ කරන තියෙන්නේ. බොහොම උත්තරට පත් වෙන කොහොමද කියලා දුදුදුකෝ මම මේ පිටුසි ගාවන්න වෙලාවේ ඔහොම බලක් නෑ නෑ කොයි වෙලාවේද මරණය කියලා දන්නේ නෑනේ. ඒකින්ද මට කෙටියෙන් කියන්න බෑ. බුදුසසුන සම්බාකල ලෙතුවා. තස්මාතියේ බාහිය එනම් බාහිය දිත්තේ දිත්තපත්ත. දැක්කම දැක්ක බව උත්තර දෙන්නේ ඉන්නේ. සුතේ සුතමත්තම් එහුනම එහුන බව දැනගෙන ඉන්නේ. හිතන්නේ පාය කියලා. මුතේ මුතපත්තම්. නායයට දිවට ශරීරයේ මොකක්ද දෙන්න තිබා. විඤ්ඤාතේ විඤ්ඤාතපත්තම්. හිතේ දෙනවා දෙන්න තිබා ඉන්න. මම කලින් දේශනාදී කිව්වනේ දැනන එක අචේතනිකයි කියලා. සචේතනික වෙන්න එපා. චේතනාවල් කරන්න එපා. කර්ම රැස් කරන්න එපා. කර්ම රැස් කරොත් තමයි ඊළඟ ආත්මිකට අතුගාරෙන් ගහන්න වෙන්නේ. නැවතිපත් ලැබෙන. රහත් වුණා. දැන් දේ දැනමින් ඉන්නකොට. ඒකට
පින්කම් කළා නෙවෙයි රහත් වෙන්නේ. බුදුහාඳුර බුදුවණේ කොහොමද මොකක්ක් කොල්ල නෙවෙයි. අවුරුදු 7ක් තිස්සේ දුෂ්කරක්‍රියා කළා මහත්තුන් රහත්තුන් නෑනේ. බුදුන් නෑනේ. නිවන් දැකේ නෑනේ. අන්තිමට රජසැපේ ඉඳලා ඒවත් එපාවන ඒවෙන් ඇති වැඩිකුත් නෑ. පස්වක මහණුන් එක්ක දුෂ්කරක්‍රියා කළා ඒවෙන් වැඩිකුත් උනේ නෑ. දැන් කරන්න දෙයක් නෑ. ඒ නෑනකට පිටුසකා වඩනකොට අර යන්නේ ගිත් නෑනේ. ගහකට වඩලා ඉන්නකොට පිරිපිරි දානයක් හම්බුනනේ. අන්තිමට ශරීර පෝෂණයක් ලැබුණා. දැන් මම මොකද කරන්නේ? මෙතන වාඩිලා ඉන්නවා. මම ආයි රජගෙදරට යන්නේ මට ඒකත් එපා වෙලා ආයි. ආයි පස්වක මහණුන් ගාවට ගිහලා ඒකත් එපා වෙලා ආයි. මට දැන් මම මොකද්ද කරන්නේ? වෙන මොකක් කරන්නේ නැත්නම් මෙහෙම ඉන්නවා. මෙහෙම ඉන්නකොට මොකද වෙන්නේ? මගේ සම්මාත් ඇටනහර මෙතන දීවල යයි. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ මට. ඉතින් සුභාදාරි මෙහෙම වැඩක් නේ. වෙන දෙයක් වුණාවේ. බුදුන්නා. බුදුන් තියෙන ආසාව තණ්හාව නැති වෙච්ච වෙලාවේ බුදුන් උත්සාහ කරපු වෙලාවේ මම බුදු වෙන මම බුදු කෙනෙක් වෙන්න නැහැ. මමත්වයේ කියන එක දැනෙන්නේ නැති වුණා. තණ්හාව නැති වුණා. තණ්හාවේ මාත්‍රය දෙකක් නෙවෙයි එකක්. මමත්වයෙන් නැතුව තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හාව නැතිව මමත් ඇති. මමයි මගේ කියන හැඟීමක් නැතුව මමෙක් ඇති වෙන්නේ. මමෙක් නැතුව මමයි මගේ කියන හැඟීමක් ඇති වෙන්නේ. සුවාසුදාස ධර්මස්කන්ධයේ මේ කටපාඩම් දැනීමේ ආනන්ද ආදුරු රාත්‍රියේදී නෑනේ. තුන්මාසිකට පස්සේ සංගායනයට ගිහුවා වහන්සේට රාත් වෙලා ඉන්න ආසන වෙන් කළා තියෙනවා. රෑ ඉදි වෙනකම් පාන්දර වෙනකම් භාවනා කරලා සක්මන් කරලා භාවනා කරලා බෑ උත්සාහ කරා. පස්සේ ඇහිලා ඇඳේ වාඩි වෙලා කොට්ටේට ඇලෙන්න ඕනේ කියලා ඇලෙන්න හදනකොට වාඩි වෙලත් නෑ. නිදාගෙනත් නෑ. සක්මන් කරමිනුත් නෑ. හිතගෙනත් නෑ. ගෝධික කියන හාමුදුරුවෝ මේ ජීවිතේ වැඩක් නෑ කියලා බෙල්ල කපාගෙන අන්තිමට හුස්ම යනකොට රහත් වුණා. විනය පිටකේ පළවෙනි පොතේ තියෙනවා. සිය ගානක් හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළාලු පිළිකුල් භාවනාව දේශනා කළා. මේගොල්ලෝ පිළිකුල් භාවනා කළා මෙයා ගැන කලකිරලා එක මේ පාසක මහත්තයෙක් කියලා පාසක කෙනෙක් නෙවෙයි පන්සලේ වැඩින් වාසියෙකුට එයාට කිව්වලු මේ අපේ පිටි කරගෙන අපි මරලා දාන්න කියලා එක ඒ විනේ පොතේ තියෙනවා මේ දවසට එක්කෙනෙක් මරලා තියෙනවා දෙකක් තුනක් හතරක් පහ 100ක් වරපු දවස් එක දවසට. ඊට ඒ හැමෝම rahat වුණා. තන්න කියන ආදුර කියන්නේ බෙල්ල කපාගෙන අම්බුලිමාලයක් කරත් වෙච්චනවා. එයා මිනි මරලා rahat උනේ නෑ. එයා විවාදේ බනහල්ලා rahat උනේ. ඈ මම නැවතුල ඔබ තාම මේ දුන්නේ කියලා කිව්වනේ. ඒ කියන්නේ කල්පනා කළානේ ඒ කල්පනා මේ වගේ ඇර. බුද්ධිමත් එක්කෙනෙක් නෑ. ඈ වතකම් වාගේ. එයා දිගට කල්පනා කරලා විදර්ශනා කරලා rahat උනා. පටාචාරා තාත්තා නැති වුණා අම්මා තාත්තා හවුද නැති වුණා ස්වාමියා නැති වුණා දරුවෝ නැති වුණා ඒ දුකෙන් හිටියේ නිදාගෙන කකුල් හොදලා වතුර දැම්මම ටිකක් දුර ගිහලා නැවතුණා දෙවෙනි ගමනේ තව දුර ගිහලා නැවතුණා පොළොට ගිහලා ඊළඟට තව දුර සීරණ අනිත් දුක අනාත්ම වෙන්නේ මොනවද ඒ ගැන කල්පනා කරලා දරුවෝ බාල කාලේ මල තවද මේ දිවයිදී දෙමෝ වාජරි ගෙන්නේ තුන නිදි කියලා පහනට පිඹලා නිදා ගන්න පහන පිඹකට අඳුරු වුණා කාමරේ කුටි අඳුරු වුණා එතනින් ආලෝකය ආවයි කියලා තීරිගත ආවේ සීහා කියන තෙරණිය මම අහන්නේ නිවන් දකින්න හැදින්නේ අහන්නේ ඈ ජීවිතේ වැඩක් නැහැ කියලා ජීවිතේ ගැන කලකිරලා පරිපූර්ණ භාවනාවේ තරුණයට උගන්වන්නේ තොණ්ඩු ගහලා බෙල්ලට දාගත්තා තොණ්ඩු හිර කරන්න හදනකොට rahat වුණා රජ්ජුමාලද සීහාතේදී රජ්ජුමාලා එයා එකන් හැදිනේ එල්ලෙන් හදන්න බුදුහාඳුරු කියලා බල කිව්වා. ඒසා මේ දැන් මම කිව්වට මේ භාවනා කරලා අරවා කරලා මේවා කරලා නිවන් දකින්න බෑ කියලා ඒක තේරුම් ගන්න. නිවන් දැකිච්ච ආකාරය තේරුම් ගන්න.
Taman නිවන් දකින්න පුළුවන් වෙලාව මම බුදු වෙලා මිසක් මට මේ වෙලාව කියන්න බෑ. ඒක සිද්ධ වෙන්න තියෙන වෙලාවේ සිද්ධ වුණා වේ. සිද්ධ වෙන දේද සිද්ධ වෙන ආකාරයෙන් සිද්ධ වෙන ඉදදීම තමයි නිවන් දකින්න තියෙන මාර්ගය. හැබැයි ඒ මාර්ගය හරියන්නේ අපේ ජීවිතේට. ඈ දෙමාපියෝ හොයලා දෙන කොල්ලා හොඳයි කියලා හිතන් අනිත් දෙමාපියට කින් කුඩේ කියලා හිතන අර කරගන්න ඕනේ කියලා තමන්ට ගැලපෙන්නේ නැහැ. ඒක පස්සේ යන්න හොඳ නැහැ. මම මෙයා ඉස්කෝලේ යන කාලේ ඉඳලා මට මෙයාට ලව් කළානේ. හරි. මම ආශ්‍රය ගුරුපාසකම්ම කෙනෙක් ඉන්නවා ඉස්කෝලේ යන කාලේවත් අනිත් මෙයාගේ යාළුවන්ට හිටිය කොල්ලෝ හිටිය. ඒක කොල්ලෙක් එක්ක යාළුවා. එහෙම පාස එහෙම මොඩු පාසකම්මත් ඒ කාලේ අපිත් එක්ක හිටියා. මේ කාලේ ඒ විදිහට ඇතිරෙන්න ඕනේ. මේ කාලේ මේ විදිහට ඇතිරෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ එක එක්කෙනාගේ රටාව ඒ කොල්ල පස්සේ ගිය කෙල්ල සන්තෝෂෙන් හිටියෙත් නෑ ඈ කෙල්ල පස්සේ ගිය කොල්ල සන්තෝෂෙන් හිටියෙත් නෑ නේද ඒ කාලේ ඈ අන්තිමට හොයලා බලන්න ජීවිතය දැකීම තේරෙනවනේ ඒ හැම දෙයක්ම තේරෙම නැති දේවල් කියන එකයි දැන් තේරෙනවා කරන එක අපේ යාළුවෙක් කෙල්ලෙකුට වයරලා යාට කෙල්ල යාළු කරන්න කියලා වහ බිව්වයි කියලා දැන් මම තුරක් ඇහුවේ ඉතින් එයින් පේනවා අපේ ජීවිතය බුද්ධිමත් මේවා විමසිලිවත් හොයලා බලලා සුසු දීට වැඩ කරන්න එකක් තේරුම් ගන්න බුද්ධ ධර්මයේ කියන්නේ බෞද්ධ ප්‍රතිපත්ති කියලා කියන්නේ කාර්යගාහනේ බදා ගන්න තියෙන දේවල් නෙවෙයි ඒවා සර්පේ වගේ අවශ්‍ය ප්‍රමාණය විතරක් පාවිච්චි කරන්න. ඒ අවශ්‍ය ප්‍රමාණය කියන්නේ Tamante ඒ වෙලාවේ කරන්න පුළුවන් ප්‍රමාණයට. යම් කිසි වෙලාවක දන් දෙන්න පුළුවන් නම් ඒ වෙලාවේ ජෙනරොසිටි කියන කාර්ය වෙන්නේ. කාට හරි යමක් දීලා සතුටු වෙන්න පුළුවන් නම් සතුටු වෙන්න. මේ වගේ ඉඳ හිට හරි ඇවිල්ලා සිල් රැකලා සතුටු වෙන්න පුළුවන් නම් සතුටුවත් වෙන්න පුළුවන්. ඒක කරා හැබැයි බදාගෙන ඉන්න එපා. තුන්සිය ඇටපත් දාගෙන සුදුරියක් දාගෙන මම උපාසක අම්මා කෙනෙක් කිය මම උපාසකෙක් කිය ඉන්නේ මිනිසුන්ට පෙන්නන්නේ නැහැ මම සිල්ලුතේ. මොකද සීලයට බැඳෙන එක. වංචනික ධර්ම කියලා දේවල් තියෙනවා. සමහර අය දානයට බැඳිලා. සමහර අය සීලයට බැඳිලා. සමහර අය භාවනාවට බැඳලා පිස්සු වැටිලා. ඒ විදිහට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මම දන්නේ මම මෙහෙමයි මහජාතුමා දැන් මෙතන මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන ඉන්නේ විවිධ දැනුම තියෙන අයනේ. ඔව්. නේ? දැන් ඔබතුමා කියනවා මෙහෙම නිවන් දකින්න බෑ. අරම නිවන් දකින්න බෑ. අරම මෙහෙම බෑ. කරුණාකර පහදලා දෙන්න කොහොමද මේක කරන්නේ? නෑ. එකක් තියෙනවා. ඒ මම කියන්නේ විමසිලිමත් වීම තමයි වැදගත් කාරණා. දැන් මම ප්‍රශ්න කරනවා මෙහෙම පුළුවන් කම නැහැ, මෙහෙම පුළුවන් කම නැහැ, අර එහෙම වෙලා තියෙනවා කියලා. ඒව ගැන විමසිලිමත් වෙලා මට ගැළපෙන ක්‍රමය මොකක්ද කියන එක තේරුම් ගන්න. දැන් ඒ මට ගැළපෙන ක්‍රමය කියන එක මොකක්ද බුදුහාමුදුරු කියලා තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා. නිවන් දකින්න තියෙන මජ්ක්‍ධිමා පටිපදා කියන එක මේ අතර පොය වෙන මේ ශේපවත්න්නේ මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව ඈ එකක් මේ දේශනා කලේ පස්වක මහණුන්ටනේ ඒගොල්ලෝ සීලවෘත බදාගෙන හිටපු දුෂ්කර ක්‍රියා කරපු පිටදක්නේ ඒකද කිව්වා කාමසුකල්ලි කාණ යෝගයේ එකාන්තය නේද මම ඒ අත්‍යල්ලා මෙහාට ආවේ මම රජගේ අත්‍යරියේ කාමසුකල්ලි කාණ යෝගයේ තියෙන නිසාරත්වයේ තේරුම් ගන්න. ඊළඟට අත්කලිය මතානියෝ ඒකේ තියෙන නිසාරත්වයේ තේරුම් ගන්න මම ඔබ වහන්සේලා වත්තල්ලා ගියා. ඒකනේ කිව්වා. ඈ මම රජගේ අත්තරලා ආවේ රජසප අත්තරලා ආවේ කාමසුකල්ලි කාණයෝගය ගැන කලකිරිලා. පස්වක මහණුන් මේ ඊරිස් මං අත්තරලා යන්නේ ගියේ තනි උනේ පුදකලා උනේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගැන මං කලකිරිලා. හැබැයි මම බුදු වුණේ ওই දෙකෙන්ම නැතුව. ඒ මොකද දෙක අපි ඒ අවස්ථාව අපි ඉන්න වෙලාවේ අපේ හිතේ ඇති වෙන කැමැත්ත කියලා එකක් තියෙනවා. කාම කියලා කියන්නේ පංචේන්ද්‍රයන් කැමති දේවල් වලට කැමැත්ත තියෙනවා. පංචේන්ද්‍රයන්ට සුවදායක දේවල් වලට කැමැත්ත තියෙනවා. ඒකට ඒ කැමැත්ත ඇති කරගන්නේ ඒක අපි කරන දෙයක් නෙවෙයිනේ. ඒක ඇති වෙන දෙයක් නේ. තරුණ කාලේදී ලස්සන කෙල්ලන් දැක්කම අපි පස්සෙන් යනවා.
හොඳ කඩවතන් ඉලන්දාරියක් දැක්කම අස්තනේ ඒගොල්ලන්ට හිත ඇදෙනවා. ඒක මේ අපි හෝමෝන් කරන වැඩක් නෙවෙයි අපි කරන වැඩක් නෙවෙයි. ඒක ඉබේ ඇති වෙන දෙයක් ඒ වයසේදී. අපි මෙහාට ආවම සල්ලි වලට කැමති වෙනවා, රස්සාව වලට කැමති වෙනවා, තානාන්තර වලට කැමති වෙනවා. යම් යම්කට කැමති වෙන්නේ ඒක අපි කරන දෙයක් නෙවෙයි. ඒක નિરાයාසයෙන් සිදුවෙන දෙයක්. අකමැති වෙන එක අපිට ඇලෙන්නේ දේවල්. දැන් ගොළු බෙල්ලට ලුණු වල්ලන්නේ නැහනේ. අපි ලුණුව කන්න බෑනේ. ඈ? ඒකට කැමති වෙන එකත් අකමැති වෙන දෙකම ඕනකමින් කරන දේවල් නෙවෙයි. ඒවා નિરાයාසයෙන් වෙන දේවල්. හැබැයි ඒවා බදා ගන්න යන එක අපි ආයතන. යෝගෝ කියන්නේ ඒක බදා ගන්නවා. මේ කෙල්ල ඇරිනම් මං වෙන කෙල්ල බදින්නේ නැහැ. ඕක නැති වුණොත් මං දිවිනා ගන්නවා කියලා අහවොනේ කොල්ලේ අපි මොඩේ හිටියනේ. නේද? ඈ? ඒක ඒකාන්තයක් බදා ගැනීම. ආයගත් දුපුගම. තරපොක් පෙන්කොලේ තියෙන්නේ. එතකොට අපේ හිතේ ඉබේ සිද්ධ වෙන දෙකක් තියෙන එකක් කැමති වීම එකක් අකමැති වීම ඒ දෙකටම පදාගෙන මුලාව වීම. මුලාව නිසා කැමති වෙනවා මුලාව නිසා අකමැති වෙනවා. මේ මොකද කිසිම දෙයක් නිත්‍ය නැහැ. පවතින්නේ නැහැ එක දිගට වෙනස් වෙනවා. ඉතින් කෙනෙක් බංගුරයි මේ ඇති වෙන නැති වෙන දේවල්ට කැමති වෙන්නේ කිව්වත් අකමැති වෙන්නේ කිව්වත් තීරමක් නැහැ කියන එක අවබෝධ වීම මුලාවක්. ඒක නිසා කැමැති වීම අකමැති වීම හා මුලා වීම નિરાයයෙන් සිද්ධ වෙන දේවල්. නිවන් දකින්න කියන්නේ මුලා වීම නැති වෙනවා කියන එක. මුලා වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැති එක්කෙනාට කියන්නේ බුද්ධ කියලා. බුදුරු වර්ග තුනක් තියෙනවා. සම්මා සම්බුද්ධ, සුත බුද්ධ. පච්චේක බුද්ධ, පසේ බුදු. ශාවක බුද්ධ. දැන් මේ ඉන්නේ ශාවක බුද්ධ. ඒ බුද්ධත්වයේ කොහෙන්ද එන්නේ අලුතෙන් එනවද? කවුරුත් දෙනවද? ඒ බුද්ධත්වය තමාගාවම තියෙන. මම කියන්නේ චතුරාර්ය සත්‍ය තියෙන තමාගාව කියන්නේ නිරෝධ සත්‍ය තියෙන තමාගාවයි. ඒවා නිර්වාණය තියෙන්නේ තමන් ගාවයි. කොහෙන්වත් එන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ බුද්ධත්වයේ තියෙන්නේ ශාවක බුද්ධත්වයේ තියෙන්නේ තමාගාවයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා බක්කල් සූත්‍රයේ. ඒ ධර්මයේ දකින්න බුදුන් දකින්න කියන ධර්මයේ දකින්න කියන එක ඒ දෙකම එකම දෙයක්. ඒක නිසා නිවන හොයාගෙන යන්න එපා කියන එක මම කියන්නේ. ඒක කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි. හැබැයි ඒක කොයි වෙලාවකරි පේන්න ඕනේ. පේන්නේ කොහොමද? ඔය නිවන ගැන අහලා දැනගෙන හිතාගෙන රැස් කරගෙන තියෙන ඥාණය අයින් වෙච්ච වෙලාවට සැබෑ නිවන පේනවා. දිට්ඨින් ජනපගම සීලව දර්ශනයෙන් සම්පන්න. නිවනේ අපි හිතමු වෙනින් ඵලයක් සෝවාන් ඵලය. අපි නිවන පැත්තකින් තියෙන අපි හිතමුකෝ දැන් මට ඕනමයි සෝවාන් වෙන්න. මම ඔබතුමාගේ අහන්නේ දැන් මම මේක ප්‍රායෝගිකව ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ මම ඊපස්සේ මාත්‍යට ඕන කරලා තියෙනවා සෝවාන් වෙන්න. ඒක ප්‍රායෝගිකව පස්සේ මම කරගන්නේ කොහොමද? පළවෙනි කාරණා මම කියලා තියෙන දේවල් තේරුම් ගන්න ඕනේ. සෝවාන් වෙන්න ඕනේ කියන අදහස ඒක සක්කාය දිට්ඨිය. කවුද සෝවාන් වෙන්නේ? මම සෝවාන් වෙන්න ඕනේ. එතන මට සෝවාන් වෙන්න බෑ. ඒ මොකද සෝවාන් වෙනවා නම් මම කියන කෙනෙක් නැති වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැති වෙන්න. නෑ ඒක මට තේරෙනවා. ඒක තේරෙනවා. එතකොට සෝවාන් වෙනවයි කියලා කියන්නේ පළවෙනි කාරණා මම කියන සාකච්ඡාවේදී මේ පිරිස ආර්ය සංඝ ගණයටයි අයිති වෙන්නේ. ඒ මොකද ආර්ය භාවයට පත් වෙච්ච පිරිසක්. සෝවාන් වෙච්ච පිරිසක්. සෝවාන් මාර්ගයට මොකද්ද? අචල ශ්‍රද්ධා භක්තියකින් තමයි බුද්ධ ධර්මයේ පිළිබඳ බුදුන් වහන්සේ පිළිබඳ ආවේ. ඒක සෝවාන් වීමේ ලක්ෂණය. ඒකට තමන් මම දැන් ඉන්නේ සෝවාන් මාර්ගයේ කියන එක තමන්ට තේරෙනවා නේද? අන්න එතකොට යථාභූත ඥාන දර්ශනේ තියෙනවා. ඊළඟට මේ වෙලාවේ දැන් තමන්ට තේරෙනවානේ මට සෝවාන් වෙන්න ඕනකම ඇති වුණොත් මාව සෝවාන් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ අවබෝධය තියෙනවානේ. සත්‍ය අවබෝධය තමයි ගාව තියෙනවා. ඊළඟට වැදගත් දේ මොකද්ද කියන්නේ? සෝවාන් වෙන්න නම් දැන් මම කිව්වට සමාධියෙන් සෝවාන් වෙන්නේ නැහැ. හැබැයි සමාධිය නැතුව සෝවාන් වෙන්න බෑ කියන්නේ. හිත සමාධියටපත් වෙනවා. සමාධියටපත් වෙන එක ලෝභ දෝෂ මොහ රහිත මටම දෙකවත්. ඉතින් තැන්පත් වුණා වෙන්නේ කියලා. කොහොමද තැන්පත් කරගන්නේ? හිතම තැන්පත් කරගන්නේ හිත දිහා බලන ඉඳලා.
දැන් බුදුහාඳුරෝ හිත දිහා බලා ඉඳලා හිත තැන්පත් කරගන්න ආකාරය කියලා තියෙනවා. චිත්තානුපස්සනාව සතිපට්ඨාන. ඒ කියන්නේ භාවනාවක් කරන්නේ. ඒක භාවනාවක් නෙවෙයි. එතන ඔය භාවනාව කියන එක අපි අර්ථකථන කියන ආකාරය උදේ තියෙන්නේ භාවනාවක් නෙවෙයි. බුදුහාඳුරෝ කියලා තියෙන්නේ සරාගං චිත්තන්ති පජානාති. ඔකට හොඳ වචනයක් පාවිච්චි කළා අධිකාර මාත්‍යා හිතේ දිස්ස බලා ඉන්නේ කියලා. හිතේ බැලින්න කියලා. හිතේ කැමැත්තක් ඇති වෙනාම හිතේ දැන් තියෙන කැමැත්ත. අර කාර්යයකට හරි, අර කෙල්ලට හරි, අර කොල්ලට හරි, අර නෝනට හරි, අර මහත්තයාට හරි, අර ගෙදෙට්ට හරි මම කැමැත්තක් නැති උනේ ඈ. එතකොට දැන් කැමැත්තක් ඇති වුනහම කැමැත්ත කියන්නේ රාගයක්. රාග සිතක් පහළ වුනහම රාග හිතට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක තල්ලු කරන්න යන්නේ නැහැ. ඒක අයින් කරන්න යන්නේ නැහැ. ඒක නරකයි කියලා කියන්නේ. මේක රාග සිතක් කියලා නුවණෙන් දැනෙමින් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? යම් කිසි වස්තුවක් දැකලා කැමැත්තක් ඇති වුණා. දැන් ඒ වස්තුව නිමිති කරගත්ත ඇති වෙච්ච කැමැත්ත එක දිගට පවතින්න බෑ. දැන් නිමිති වෙලා තියෙන්නේ. යකෝ මගේ හිතේ රාගය පහළ වෙලානේ. අර බඩුව නෙවෙයි ඈ. තමන්ගේ හිතේ සිතුර අඳුරයි නෑ අර විදිහට සිතුර අඳුරගත්තාම දැන් තමන්ගේ හිතේ අවධානය යොමලා තියෙන්නේ අර නිමිත්තට නෙවෙයිනේ. කැමැත්ත ඇති කළ ගත නිමිත්තට නෙවෙයි. ඒ නිමිත්තෙන් හිත පනිනවා තමන්ගේ හිත දිහාට. හිත දිහා බැලුවාම විතරාගං වා චිත්තං විතරාගං චිත්තං පදානත්. දැන් ඒ කැමැත්ත නැති වෙලා යනවානේ. මොකද ඒ කැමැත්ත තිබුණේ අර නිමිත්ත ගැන හිතනකොට. දැන් නිමිත්ත ගැන නෙවෙයි හිතන්නේ හිත ගැන හිතන්නේ. නැත්තේ නේද? හිත දිහා බලන්න. ඒ ටිකක් වෙලා යනකොට ඒ විතරාගේ හිත දිගට පවත්වන්න බෑ. මොකද ඒකට අවශ්‍ය විදිය කියන එක නෑ හැදෙලා දිගට. මොකක් හරි අල්ල ගන්න හැබැයි ඉතින් බලන්න. අයියෝ ඒ විතරාගේ හිත නැතුණානි කියලා ද්වේෂයක් ඇති වෙනවා. දැන් ඒ විතරාගේ නිවිච්ච හිත නැතුණයි කියලා මගේ හිතේ දැන් තියෙන දුකක්. ඒකේ ද්වේෂයක්. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. දැන් මේ නැතිවීම ගැන නෙවෙයි කල්පනා කරන්නේ මේ ඇති වෙච්ච එක ගැන කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඒකට දිගට තියෙන්න බෑනේ. ඒක නැති. ඔය විදිහට තමයි ඔය කිව්වේ අනිත් පැත්තන වලින් කියන විදර්ශනා භාවනාව. ඔය විදර්ශනා භාවනාව. ඒකයි කිව්වේ බුදුහාමුදුරු සුසීම සූත්‍රය අටුවාවේ සමත භාවනාවෙන් නිවන් දකින්න බෑ. බුදුහාමුදුරන් අවුරුද්දක් දුක්ඛ කියලා දෙන්නා. විදර්ශනා භාවනාවෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි භාවනාව කෙරලා නෙවෙයි. භාවනාව කෙරෙන්න ඕනේ. විදර්ශනාව කියන්නේ කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. භාවනාව කියන්නේ හිත එක අරමුණක තියාගන්න එක කරන දෙයක්. විතර අය ත්‍රාස්තවාදී විදිය, ටෙරරිස්ට් විදිය. ආණ්ඩු කරන්නේ. හිත කොටු තියාගෙන මේ හිතාන් ඔය උස්ම ගැන විතරක් හිතා වෙන මොකක් හිතන්නේ බෑ. එහෙම හිතලට මේක හිත තද වෙනා මිසක් හිත බුදුල් වෙන්නේ. දැන් අර එහෙම නෙවෙයි. මගේ හිතේ ආසාවක් ඇති වුණා. මගේ හිතේ තරහාවක් ඇති වුණා. මගේ හිතේ මේ ලෝභකම දිහා බලා ඉන්නවා. පුංචි ළමයි සෙල්ලම් කරනවා. ඒකයි විදර්ශනා කියන්නේ. දැන් තේන්නවද? ඉස්සෙල්ලා දැන් සෝවාන් වෙන්න නම් ඉස්සෙල්ලාම පුංචි ළමයි සෙල්ලම් කරන දිහා බලා ඉන්න. ඊට පස්සේ කොල්ල කෙල්ලෝ පැංගිරි වහිද්දි කරන විකාර දිහා බලා ඉන්න. ඊට පස්සේ නාකි අම්මන්ලා කරන වැඩ දිහා බලා ඉන්න. බලයින් දෙලින් ඒ වැහිීමයි ඒගොල්ලන්ගේ වද්දත් වෙනකොට එතන මමත් වේ කියන එක නෑ. මට උණු වේදී හැතිරෙන්නේ නෑනේ. මගේ අම්මන්වත් හැතිරෙන්නේ නෑ. මගේ ළමයිවත් හැතිරෙන්නේ නෑ. මගේ යාළුවෝ හැතිරෙන්නේ නෑ. අන්නේ විදිහට ආන්න එතකොට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා. ආන්න එතකොට හිත තැන්පත් වෙලා සෝවාන් වෙන්න පුළුවන් මම කියන සෝවාන් වෙනවයි කියලා. මොකද්ද වෙන්නේ? මේ එකක්ක මං කරන දේවල් නෙවෙයි. සක්කාය ඊළඟට සීලබ්බත පරාමාස නැති වෙනවා. මොකද සීලබ්බත පරාමාස කිසිම ප්‍රතිපත්තියක් බදාගන්නේ නැහැ. කිසිම සීල වෘත්තියක් බදාගන්නේ නැහැ. ඊළඟට විචිකිච්ඡාව නැති වෙනවා. දැන් කිසි සැකයක් නැහැ. මෙහෙම ඉන්නකොට හිත නිවන් දකින්න. නිවන් දැකීම පිළිබඳ කිසිම සැකයක් නැහැ. දැන් නැදී දැනමින් ඉන්නකොට මුතුන්නේ
දිත්තේ මත්තන් දැක්කා. ඒ හැටි එහෙම තමයි. ඉතින් ඒ අල්ලන්නේ හැටි එහෙම තමයි. ඉතින් බලන් හිට. ඒ ඊළඳාරේ ගැටි මනුස්සයා ගැටි එහෙම තමයි. දිත්තේ මත්තන්. සුතේ මත්තන්. ඔය එයාගේ දාතන් අහගෙන ඉන්නවා. මුතේ මත්තන් අනිත් ඉන්දර දන්නවා තමයි. විඤ්ඤාතේ විතරයි. දැන් ඔය කියන தත්ත්වයට හිත දියුණු කරගන්න මිනිහෙක් මොනවා හරි දෙයක් කරන්න. ඔව් කරනකොට හිත දියුණු කරනකොට හිත දියුණු වෙනවා. කරනකොට නිකන් පාරට වෙලා ළමෙක් සෙල්ලම් කරන දිහා බලන් හිටියට හැම මිනිහෙකුටම සෝවාන් වෙන්න නිවන් දකින්න බෑ නේ. මොනවා හරි ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඔව් ක්‍රියාමාර්ගයකින් ක්‍රියාමාර්ගයකින් මාර්ගඵල ලබන්න බෑ කියන අදහසයි මට පහළලා තියෙන්නේ. මොකද ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා නම් ඒ මාර්ගයට බැඳිලා ඊළඟට ඒ මාර්ගයෙන් බැඳෙන කෙනෙක් ඉන්නවා. මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ මම කියන එකට ඕනකමක් කියන එකක් තියෙනවා. ඒ ඕනකමක් තියාගෙන මමත්වයක් තියාගෙන බැඳීමක් තියාගෙන කිසිම මාර්ගඵල ලබන්නේ ඒතකොට මේක මම දන්නේ මම දැන් ඔබතුමා කියන එක හරියද මේ පොතේ තියෙන පැතිලා නෑ පොතේ තියෙන නෑ ඒවා මම කියන දේ අයි බදාගන්න එපා. පොතේ තියෙන දේ බදාගන්න එපා. කරුණාකාරී වෙන්නේ මේක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කරන දෙයක් මිසක් මං කරන දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න. කරන දෙයක් නෙවෙයි. කරන දේවල් හොඳ දේවල් කළාට කවන්න. ඒවා සම්‍යක් ක්‍රියා. ඒවා සම්මා කම්මන්ත. ඒ මාර්ගයේදී සම්මා දිට්ඨි තියෙන හොඳ අදහස් ලබා ගන්න. සම්මා සංකප්ප හොඳ අදහස් තියෙන්න ඕනේ. හොඳ මත ලබා ගන්න හොඳ අදහස් තියෙන්න ඕනේ. සම්මා කම්මන්ත හොඳ දේවල් කරන්න ඕනේ. සම්මා ආජීව හොඳ යහපත් ප්‍රවත්මක් තියෙන්න ඕනේ. සම්මා සමාධි භාවනා කරන්න ඕනේ. ඒ මාර්ගයට ඇති දේවල්. මම මේ මාර්ගය ගැන කියන්නේ ඵලය ගැන කතා කරා. හරි හරි ඵලයට යන්නේ කයි මාර්ගයෙන් තිබිලානේ. මාර්ගය කරහයි කයි යන්නේ ඵලය. ඒ මාර්ගය කියන එක මාර්ගය තිබෙන්න මාර්ගයේ යන කෙනෙක්වත් මාර්ගයේ යවීමක් කරන්නේ. මාර්ගය තියෙන මග්ගමත්ති ගමකෝ නවිදිත කියලා කියනවා. ඉතින් ඔයක වචන වලින් තේරුම් ගන්න යන්න එපා. Taman තේරුම් ගන්න මට මෙහෙම කරලා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා අතදා බලන්න. අතදා බලන්න ඉගෙමරින්නේ මේක විද්‍යාවක්. ඒක විද්‍යාව මම කිව්වත් නේ පිළිගන්න. මට භාවනා කළා ආනාපාන සතිය වඩලා මට භාවනා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා ඒක වඩලා බලන්න. මුත් ඉහෙලනවා පහල යනවා. හැබැයි ඒකෙන් පුළුවන් කියලා තමයි ඒක කොහොමද කියන්නේ? ඒ දිහා බලා ඉඳලා නේ සමතේ නෙවෙයි. ඒ දිහා බලා ඉන්න එක සමතයක්. ඈ පළවෙනි 12නේ අන්තිම විදර්ශනාව කියන එක මේ හුස්ම ඇති වෙනවා මේක නැති වෙනවා. නගිනවා වහිනවා මේක හැල්ලක්. හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා. අල්ලගන්න දෙයක්ුත් නැහැ අතාරින්න දෙයක්ුත් නැහැ. අල්ලගන්න කෙනෙකුත් නැහැ. අන්න ඒක තිරිච්චිලාට වෙන්නේ. ඒ නිසා මම හිතනවා සාකච්ඡා කරන්නට වඩා හොඳ ඒ ගැන කායිකව අත්හදා බලන්න. නෑ නෑ මම මේ ඇහුවේ කන්ෆියුස් වුණා. මෙච්චර දවස් අහපු ඒ මෙච්චර දවස් අහපු දේවල් මම කියන එක තේරුමක් නෑනේ. දැන් මෙතෙන්ට මා බොහෝ දුර ගිහිල්ලා අර සතුමල් පැයකට වැඩි යන්න එපා. ඇත්තක් විදි භාත්‍යයක් ඩ්‍රයිව් කරන්න එපා. පාරවල් ගිහිල්ලා එතන පැයකමාරක් බලන් ඉඳලා මම ලෑස්ති වෙන එක ආයෙත් ඇවිල්ලා දැන් ආයෙත් එක දැන් ඉතින් මම මෙහාට ඉන්න ගත්තේ ඔය හැමදාම අහන්න බණ අහන්න නෙවෙයිනේ. ඊට වඩා වෙනත් එදුකට මේ අවස්ථාවේදී හරි Tamante යමක් වැඩි දුරට විමසා බැලීම සඳහා ලබා ගන්න බැරි නම් ඒකට කරන්න උපකාරයක් මට නෑ. නේද? උඩත් තියෙන්නේ. විමසා එදුකට විදර්ශනා කියන්නේ විමර්ශනාත්මක දෘෂ්ටිය. ඒ විමර්ශනාත්මක දෘෂ්ටිය කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලව. දෘෂ්ටි කියන්නේ පැරණි මතවාද. ආපු දේවල් උඩ නෙවෙයි. මේ වෙලාවේ මට පේන දේ උඩ. ආපු දේවල් අතීතෙට මැරිච්ච. ඒක මැරිලා. ආපු දේවල් දැනගත දේවල් සේරෙන් මැරිච්ච අතීතයටයි. මේ මොහොතේ මොකද්ද මට වෙන්නේ කියලා. මේ මොහොතේ මගේ හිතේ කැමැත්තක් තියෙනවා සලාගම් චිත්තයක්. දැන් මේ මොහොතේ මගේ ඒ කැමැත්ත ගිහිල්ලා විතරාගම් චිත්තයක්. දැන් මේ හිතේ තියෙන අකමැත්තම විත මොහොන් දැන් මට ඒක දැනෙන්නේ නැහැ නේද? විතරාගේ හිත මට දැනෙන්නේ නැහැ. සමෝහන් චිත්ත. දැන් මොකද? මම හිත මුලාටපත් වෙනවා. දැන් හිතේ ආයෙත් හිතේ ද්වේෂයක් ඇති වෙනවා. කොහොමනේ මේ හිත දිහා බලයින් තේරෙන්නේ?
ඒ නිසා වෙච්ච දේවල් ගැන නෙවෙයි, කියපු දේවල් ගැන නෙවෙයි, ආපු දේවල් ගැන නෙවෙයි, දැනන දේවල් දැනමින් ඉන්න කියන එකයි දිත්තේ දිත්ත මත්තන්, සුතේ සුත මත්තන්, මුතේ මුත මත්තන්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා තත්පර කීපයක ඇතුළේ රහත් වෙච්ච බාහිර තිරුණාන්සේ දේශනා කළේ. පොඩ්ඩක් ඒක ගැන මෙනෙහි කරන්න ගන්න. විනාඩියක් ගියේ නැහැ. මේ වචන විතරයි බුදුහාමුදුරුවෝ. තත්මාතිය බාහිත. දිත්තේ දිත්ත මත්තන්, සුතේ සුත මත්තන්, මුතේ මුත මත්තන්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්. ජය කිවි රහත් වුණා. ඔබ තේරෙනවා නම් රහත් වෙයි. මාර්ගඵල ලබයි. සමාධිගත වෙයි. ඒ නිසා මම හිතනවා මම උගා කියලා කතා කළා. මම දන්නේ මම කොච්චර වෙලා කතා කළාද කියලා. අනිත් ප්‍රශ්න තියෙනවා දැන් මම කාලේ ගත්තොත් නෑ ඒ කාලේ ගත්තේ තේරුම් ගන්න අමාරු ප්‍රශ්නත් ඉස්සන්නේ. දැන්වත් තේරුණයි කියලා මම හිතන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරෙන්නේ නැහැ. ඒ තේරුම් ගැනීමට තියෙන හේතු සම්පත්. බුදුහාමුදුරන්ගේ ස්වාමීදාසයන් ධර්මස්කන්ධේ කටපාඩමින් දැනගත්ත ආනන්ද හාමුදුරන්ට රහත් වෙන්න බැරුණේ ආගෙන හිටියා කටපාඩම් කරගත්තා දන්නවා. ඒ දන්න හින්දා බෑ. දැන ගැනීම බාධාවක් වුණා උන්වහන්සේට රහත් වෙන්න. උන්වහන්සේට කියන ඕන කෙනෙකුට දැන ගැනීම බාධාවක් වෙනවා. හැබැයි දැනීම බාධාවක් වෙන්නේ නැහැ. දැන ගැනීම කියන්නේ එකක්, දැනීම කියන්නේ එකක්. දැනීම ස්වභාවිකව සිද්ධ වෙනවා. දැන ගැනීම ඕන කමින් කරනවා. බුදුහාමුදුරුවෝ කියන තැන ඒකත් නොදන්න තරමට රහත් වෙන්න ලේසියි. දන්න තරමට අමාරුයි. දැන් තුන් ප්‍රශ්න තියෙනවා. වෙන කාටද ප්‍රශ්න මොකක්ද තියෙනවද? ඔව්. දැන් කෙනෙක් මේ ආත්මේ ගන්න යාව ගන්න. ගන්න ඕනේ මට දැනුම ගන්න විතරයි. දැන් මේ ආත්ම කෙනෙක් මැරෙන වෙලාවට එයාගෙන් අයින් වෙන සිත තවත් ගිහිලා කලලයකට ඇතුල් වෙනවා. ඒතකොට ඒ කලලය කියන්නේ අම්මා විතරකුත් නෙවෙයි, තාත්තා විතරකුත් නෙවෙයි, තනිකර සම්පූර්ණම දෙයක්ුත් නෙවෙයි, සෙපරේට් එකකුත් නෙවෙයි. ඒ අතර බැඳීමක්. ඒතකොට ඒ චිත්තය කලලය තෝරගන්නකොට ඒ කාගේ කුසල් අකුසල්ද සමාන කරගන්න. ඒ කියන්නේ අම්මගේ කුසලයට අනුවද තාත්තගේ කුසලයට අනුවද නැත්නම් මේ කලලය කියන්නේ ඒක නිකන් තනිකර සෙපරේට් දෙයක්. එතන මොකුත් නැති කුසලයක් අකුසලයක් නැති තනිකර සෛලයක්. ඒ සෛලයට ඒ චිත්තය ඇතුල් වෙනකොට ඒ බුද්ධ ආගමට අනුව මොකක්ද ඒක සම්බන්ධය ඇති වෙන්නේ? බුද්ධ ධර්මයන් වලින් විග්‍රහ කියලා. හැබැයි ඒ ප්‍රශ්නේ අපිට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කොච්චර බණ ඇහුවත් නැවත නැවත මෙරි මෙරි ඉපදෙන්න තියෙන ආසාව අපි හැමෝම ගාව තියෙනවා. ඒක තමයි සත්සංගයේ තියෙන ආසාව. අපි දැන් මෙච්චර නිවන් දැකලා නැවත උපත නැති කිරීම ගැන කතා කරලා අන්තිමට ප්‍රශ්නයක් වශයෙන් නැවත ඉපදීම ගැන අපි අහන්නේ. අපි ඒ කොච්චර නිවන් දැකීම ගැන සංසාරයේ කෙලවර කීම නැවත උපත නැති කර ගැනීම ගැන හිතුවට අපේ තියෙන සහජ මනුස්ස සත්ව ආසාව තමයි නැවත උපදින තියෙන ආසාව. බුද්ධ ධර්මයේ උඩ අපිට විග්‍රහ කරනවා නම් චුති චිත්තය කියලා කියන්නේ මම උදේ ඒක පැහැදිලි කළා. අන්තිමට ඇති වෙන හිත පහළ වුණාම ඇති වෙන හැම හිතක්ම හදවතට දැනෙනවා. හදවත මලාට පස්සේ තමයි මෙතන හිත පහළ වෙන්නේ. අන්තිම හිත පහළ වෙන්නේ. ඒකේ දැනෙන හදවතක් නැහැ. හැබැයි ඒක දැනෙන හදවතක් කාලයක් ඔතන හරි තියෙන්න පුළුවන්. එතකොට ඒක මේ චිත්තේට ටියුන් වෙච්ච නාලිකාවකයි ඒ තියෙන්නේ. ඒ සෙට් එක ටියුන් වෙලා තියෙනවා මේ චුති චිත්තේට. නෑ චුති ඒ ටියුන් එක ඒක බුදුහාමුදුරුවෝ කියලා නෑ කොහොමද වෙන්නේ කියලා. ඒක සුභාධර්මයේ ඉන්න දෙයක්. රහත් නෙවෙච්ච කෙනෙක්ගේ හිත පිළිගන්න පුළුවන් කලලයක් බීජයක් දෙයක් මේ විශ්වයේ කොතනක හරි තියෙනවා. ඉතින් ඒකට ආසන්න දෙයකට ඒක අල්ල ගන්නවා. දැන් සමහර ඒවා තියෙනවා හරියට ටියුන් වෙලා නැහැ කර ගාලා එනවනේ. කර ගාලා හරි එනවා ඒකට. තමයි ඒකට කිට්ටු ෆ්‍රීකවන්සි එකක් කොතනක හරි තියෙනවා. එතෙන්ට ගියාම ඒක ඒ කල්ල බීජයේ පින් කරපේකක්වත් පව් කරපේකක්වත් නෙවෙයි. ඒ වුණාට එතෙන්ට ඇතුළු වෙන එක්කෙනාගේ පෞසිතක් හරි පින්සිතක් හරි තියෙනවා. නේද?
කල්ල බීජය ඒක නෑ. මේ අපේ ශාරීරියේ පින්වත් පව්වත් නැහැ. ඒනට අපේ හිතෙන් අපි ඒකට පින්පව් ඇතුළු කරගන්නවා. දැන් ටීවී එකේ පින්තූර නේ අපිට ඕන channel එක එකට දාගන්න පුළුවන්. රේඩියෝ එකත් ඒ channel එක දාගන්න පුළුවන්. ඒ වගේ ඒ කලලයට පින් සිතක් හෝ පව් සිතක් හෝ මධ්‍යස්ථ සිතක් ඇති වෙනවා. ඒකට කියනවා පටි සංදි විඥානය කියලා. ඔය පටිසන්ධි විඥානය ඒ කලලේ දැන් ඇතුල් වෙන වෙලාවේදී ඒක දැන් ඒ කලලයා ඒකයි අතරේ මොනවා හරි සමානාත්මතාවයක් තියෙනවා. ඒ මං කිව්වේ සිමිලර් ෆ්‍රීකවන්සි කියලා. චුතිචිත්තේ කම්පන සයිකල් per second කියලා ඒ වේව් එකක් තියෙනනේ. ඈ චුතිචිත්තේ වේව් ලෙන්ත් එකයි අර කලල වීජයේ කම්පන වේව් ලෙන්ත් එකයි එක සමාන කමක් තියෙනවා. ඒක නිසායි මේ කම්පනය අයක ඒකට සිම්පතික් ভাইබ්‍රේෂන් කියලා දැන් සමහර සංගීත ඒ කම්පනය කියන්නේ මනින්නේ කුසල අකුසල වලින්ද මොකක්ද මට කුසල් වලින් පුළා අකුසල් වලින් පුළා මධ්‍යස්ථයේ මොකින් මැන්නත් දැන් තමන්ගේ මේ මොබයිල් එකට තරංගයක් එන්නේ ඒක පිළිගන්න පුළුවන් කම්පන ප්‍රමාණයක් ඒකේ තියෙන හින්දානේ තමන්ගේ මොබයිල් එකට තව කෙනෙක් දෙන සිග්නල් එක දැනින්නේ මොකද එයා සිග්නල් කරන්නේ තමන්ගේ එකේ තියෙන කම්පන ප්‍රමාණය. ඒ නම්බර්ස් වලට ඒ නම්බර්ස් වල කියන්නේ එතකොට ෆ්‍රීකවන්සි එක කම්පන ප්‍රමාණය මොබයිල් එකේ සමාන වෙන්න ඕනේ. වෙන එකේනා සිග්නල් ලෙවන කම්පන ප්‍රමාණය. ඔව් ඒතකොට ඒ කියන්නේ දැන් මම දැන් බුද්ධාගම පැත්තෙන් විතරක් කතා කරොත් එතකොට අම්මගේ හා තාත්තගේ තියෙන කුසල කර්ම මතද ඒ කලලේ කම්පනයක් ඇති වෙන්නේ. එතකොට තවත් ඒ කර්ම මේක තියෙනවා. අම්මගේ පින් හා පවුල තමයි හොඳ පුතෙක් කරන අර පුතිගේ දුරේ දැන් Tamanට හම්බෙන දරුවෝ තමන්ගේ පින් පවුලනේ හම්බෙන්නේ. දරුවෙක් විතරයි මහත් එක්ක හම්බෙන්නේ, නෝන කෙනෙක් හම්බෙන්නේ, යාළුවෝ හම්බෙන්නේ, ඉංගලන්තේ ඉන්න හම්බෙන්නේ. පෙර කුසල අනුව කියන එක අපිට පිළිගන්න වෙලා තියෙනවා. මම ජීවිතයේ අත්දැකීම මම දන්නා මම සුමන් එක්ක ඉන්න ගමන් කතා කරලා තියෙනවා. මම මේ ජීවිතේ කරපු හැම නරකක්ම මට පළ දීලා තියෙනවා. මම කරපු හැම හොදක්ම මට පළ දීලා කොහොම වෙනවද කියලා මම දන්නේ නැහැ අන්තිම දන්නවා. මහාචාර්ය නන්සින් රත්පාල කියලා මගේ යාළුවෙක් හිටියා. එයා අවුරුදු 30 ගානක් තිස්සේ ගෝලිය දාලා මේ චරිත විරෝධී විග්‍රහ කළා. ධිට ධම්ම වේද කර්ම කියන්නේ අපරාධ කරපු හැම කෙනෙකුම මලේ ඒ අපරාධ පළ දෙනවා. අපේ ගමේ ඉංගිරියේ හිටිය ආරක් මස් මේ මන් තම්බි අපි පොඩි කාලේ අපි සතියක් ඉන්න කාලේ එයා මලේ සුමාන ගානක් කරකෙක් වගේ දුක් විඳිනවා. වටරක ජේම්ස් කෙනෙක් නේ. ඈ? වටරක ජේම්ස් කෙනෙක්. නෑ මම කියන්නේ අවුරුදු 70කට 75 විතර ඉස්සෙල්ලා කතා. 70කට 80 විතර ඉස්සෙල්ලා පොඩි කාලේ ඉච්ච සිද්ධියක් ගැන මේ කියන්නේ. අර පොතේ තියෙන්නේ නන්දිසේ රත්පාල මහාචාර්ය. මම පොඩක් ඔයගොල්ලෝගේ ප්‍රශ්නෙට උත්තරේ පොඩක් ගත කරොත් එකපාරක් මේ කවුද ඇහුවා බුදුහාමුදුරන්ගේ බමුණෙක්ද කවුද මට තේරෙන්නේ බෝට්ටුවක් වරුවක් සම්බන්ධ කෙනෙක් ස්වාමීනි මම මැරුණම මම උපදිනවද ඒක බුදුහාමුදුරුවෝ කිව්වා නැචසෝ නැචාඤ්ඤ ඔබත් නෙවෙයි උපදින්නේ වෙන කෙනෙකුත් නෙවෙයි කිව්වා. ඒතකොට සම්පූර්ණ මේක හරි ගැඹුරු අර්ථයක් බුදුහාමුදුරුවෝ කොහොමද කන්ෆියුස් ඉල්සුගද්දේවල මේ කියලා තියෙන්නේ. නමුත් ඒතකොට කෙනෙක්ව උපදිනවා ඒ කලලයක් උපදිනවා. නමුත් ඒ කලලය අනිවාර්යයෙන්ම බුද්ධ ධර්මයට අනුව මේ අලුත් ප්‍රතිසන්දියේදී බලපාන්න එයා විසින් කරන ලද පින් හෝ පව්. මොකද ඒ වගේම කියලා තියෙනවා චාල්ස් ඩාවින්ගේ වාදයට අනුවයි බුද්ධ ධර්මයට අනුවයි නියම ධර්ම පහක් බලපානවා. ඉතින් යම් කිසි දෙයක් හිතමු ළමයි හොඳට උපදීලා ඒ ළමයට ඕටිසම් හැදෙනවා. ලර්නින් ඩිසබිලිටි. නේ? එතකොට ඒක අපි හිතමු ළමයා හොඳට ඉපදුනා. එයාගේ කුසල් හෝ අකුසල් අරගෙන ආවා. නමුත් අම්මා බෙහෙතක් බිව්වා ළමයව ඇබෝට් වෙනවා. එතකොට ඒකත් අතෙන්දී බලපානවා ඒ ළමයි කොයි වගේ කෙනෙක් මොකද උත්පත්තිය කියලා කිව්වම උතන දෙකක් තියෙනවා. එකක් ප්‍රතිසන්දිය වීම කල්ලයක් විදියට. ඊට පස්සේ ළමයා එළියට එන එක මාස 9කට පස්සේ. ඔය දෙක අතරේ තවත් කාලයක් තියෙනවා. ඔබ බුදුහාමුදුරුවෝ හොඳට කියන මේ විස්තර කරලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ දැන් කවුරු හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා කියන්නේ දැන් එදෙන ගොඩාක් පින්වන්තයි. දැන් අම්මත් ගොඩක් පින් කරපු කෙනෙක් තාත්තත් පින් කරපු කෙනෙක්.
එතකොට ඒ දෙන්නා තුලින් හැදෙන කලලය කියන්නේ ඒ දෙන්නගේ වර්ණ දේහ වලින් හැදෙන දෙයක්. ඒ වර්ණ දේහ වල තියෙන්න ඕන මොනවා හරි පින්වන්ත බවක් නේ. එතකොට දැන් චිත්තේ නේද? ඔය ඉතින් ඒක විඥානයක් තියෙනවා. ඒ ෆයිලේ තියෙන්න ඕන ඒ වගේ දේවල්. ඔව් අම්මගේ වර්ණ දේහ 23යි තාත්තගේ වර්ණ දේහ 23 එකතු වෙලා 46කින් කලලය හැදුවා. ඒතකොට කලලයේ තියෙනවා කයක් සහ ශක්තිය. ශක්තිය එන්නේ අර ඉස්සෙල්ලා ආත්මෙන් තමයි දැන් මෙයාගේ මේ ඩෝල්ටන් බොයිල්ගේ මේ ශක්තිවාදය අනුව ශක්තිය උපදින්නෙත් නැහැ. ශක්තිය විනාශ වෙන්නෙත් නැහැ. ශක්තිය එක ප්‍රභවයකින් තව ප්‍රභවයකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒක තමයි අද විද්‍යාඥයෝ නිවන සමහර අවස්ථාවල මේ මම ඒක ඇත්තට ප්‍රශ්න වෙන්නේ මම මේ ආගියු කරන්නේ විද්‍යාඥයෝ නිවන පිළිබඳ දැන් සැකයක් ඇති කරගෙන ඉන්නවා. එතකොට අර ශක්තියට මොකද උනේ කියලා. දැන් මේ පුජ්‍යලයා කියන්නේ. ඒතකොට ඒක හරිය සංකීර්ණ දෙයක්. මේ මෙතුමා කිව්වාගේ බුදුහාමුදුරුවෝ සමහරක් දේවල් පහදලා නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ඒක හරි දෙවරි වැඩිකන් නේද? conservation principle කියන එකනේ physics වල තියෙන conservation energy can neither be created nor destroyed කියලා. ශක්තිය කියන්නේ භෞතික material කියන්නේ ශක්තිය. භෞතික ශක්තිය කියන එක නැති කරන්න බෑ ඇති කරන්න බෑ. දැන් මෙතන අපි මේ නැති කරන්නේ චිත්ත ශක්තිය. ඒ චිත්ත ශක්තිය කියන එක අර ඒක වැදගත් අදහක් ආවා බුදුරජාණන් ප්‍රකාශ නැතසෝ නැත අඤ්ඤෝ කිය. දැන් මේ මහත්යන් මැරිලා මහා බ්‍රහ්මික වෙනවා. ඉතින් මේ මහත්යන් නෙවෙයි සක්‍ර දෙවියෝ වෙනවා. දෙවියෙක් වෙනවා. තමයි තිරසනෙක් වෙන්න පුළුවන්. තමයි යකෙක් වෙන්න පුළුවන්. එතකොට එයා වෙන කෙනෙක් නෙවෙයි තමුණුත් නෙවෙයි නේද? කවදාකවත් මම මැරිලා කවදාකවත් මම ආයිත් පිළිදෙන්නේ නැහැ. අර බිලියඩ් ටේබල් එකක් උඩ තියෙන බෝල වගේ. ඔව්. ඒකේ මේ ස්ටිකෙන් ගහපුවම ඒ බෝලේ ගිහිල්ලා වැදිලා යන්නේ ඒ බෝලේ නෙවෙයි යන්නේ. ඔව්. එතකොට අතිනලා කන්ටිනියු වෙන්නේ ඒ බෝලේ නෙවෙයි. ඊළඟ දාන ඒක හොඳ උදාහරණයක් ගන්න බිලියඩ් නෙවෙයි ඒකේදී. එන්නේ අර බෝලේ වගේ. ඉතාලම සිල්වත් හොඳ ගුණවත් දෙමාපියන්ට බොහොම නරක දරුවෝ උපදින මම අන්දකලා තියෙනවා. බොහෝ විට බොහොම නරක දරුවෝ උපදින්නේ දරබ්බඩ දරුවෝ උපදින්නේ බොහොම ගුණහයපත් හොඳ දෙමාපියන්ට. ඉතින් කියන අනේ ඒගොල්ලෝ කාදකක් කිසි පවක් කරලා නැහැ. බොහොම ගුණවත් හොඳ. ඊට ඒගොල්ලෝ සංසාරේ අනාදිමත් කාල බුදුහාමුදුරුවෝ කියලා තියෙන අනවදක්ව අයන්ත මමවත් දන්නේ නැහැ මේ සංසාරේ මං ආවේ කවද්ද ඉඳලා. ඒ කරපු පව කොච්චර තියෙනවද? ඒකයි කියන්නේ සෝවාන් වෙන එක සත්‍ය සම්පත් ලැබුණටත් වඩා වැදගත් කියලා. මොකද අඩු ගන්න ආත්ම 7ක්වත් යනකම් හරි විතර පවතින්නේ ඒ සංසාරගත ගනුදෙනු අපි සංසාරේ ඒව ගෙවල් ඉවර කරන්නට ඕන. අර පේශකාර දිනේ කතාවෙත් තියෙනවා. අර කිසි කලලේ කතාව කිව්වේ ඒ කලලේ කවුරුරේ එතන ජීවයක් ආවට පස්සේ හදිසියේ මොන හරි ප්‍රශ්නයක් වෙලා එතනින් එතන මොන හරි ඩිසබිලිටි එකක් ආවොතින් ඒ ජීවය අයින් වෙලා ඒ ඩිසබිලිටි එකට ගැළපෙන ජීවිතය තමයි එතන ඇවිල්ලා පදිංචි වෙන්නේ ඊළඟට ආපහු. ඔව්. දැන් අද විද්‍යාවෙන් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා ඒක වෙනස් කරන්න පුළුවන් වුණාට ඒ අර ඒ ජීවය නෙවෙයි. එතකොට ඒක ආපහු අයින් වෙලා ආපහු එන්න වෙනින් කෙනෙක්. නැහැ එකම DNA පැටර්න් එක. දැන් වෛද්‍යවරු ඇමරිකාව කරනවා. බබා ඉපදුනා. ඒ කලලේ හටගත්තා. DNA පැටර්න් එක බැලුවා. අපි හිතමු DNA පැටර්න් එක ABCමයි කියලා. ඒගොල්ලෝ ඊළඟට DNA එක වෙනස් කරාම අරක B1 කියලා ඒගොල්ලෝ දාන එක තමයි. ABC still තියෙනවා. මේ සාකච්ඡාවේ මට එතිච්ච ප්‍රශ්නයක් තියෙනවා. මේක මට හැමදාම තියෙන ප්‍රශ්නයක්. අපි නිර්වාණය ගැන බොහොම ගැඹුරු ධර්මයේ කියන්නේ බුද්ධ ධර්මයේ තාම ඉහළ මට්ටමේ දේවල් ගැන කතා කරලා අන්තිමට පුනරුත්පත්තියට වැටෙන මේ හැමෝම නිවන් දකින්න කැමති නැහැ ආයි දෙන්නේ නැහැ නේද? යටිහිතේ තියෙන ආසාව මොකද්ද? නිවන් දකින්න එපා. අපි කියනවා තමයි අහවලාට නිවන් සප්පත් ඇත්තේ කියලා ඒක හරි නපුරු කියවා. මොකද තෝ ආයි තිබෙන්න එපා අපි අතට කියන්නේ නිවන් දැක්කේ කියලා. නිවන් දැක්කේ කියලා. ඒ නේද නිවන් දැකීම ගැන කතා කරලා අන්තිමට කතාව ඉවර වෙන්නේ පුනරුත්පත්තිය. ලේසිම වැඩේ තමයි නිවන කියන එක කන්දක් තියුණොත් පැල්ලමක් තියෙනවා. මොන හරි දෙයක් තියුණොත් ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා. ඒක ඇතිත් නැතිත් තැන Taman නිර්මාණය කරගත්තොත් එතන ඉඳලා ඒ දේ බලනට වඩා වෙන විදිහට බලන්න පුළුවන්.
බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කාලේ දිහා බලන්න එපාලු. අපි දැන් මෙතන මම ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ ඉතාම සරලව කෙනෙකුට තේරුම් කරන්නේ. දැන් මම මෙතන ඉන්නවනේ. මට හිතන්න එපාලු අතීතය ගැන. අතීතයට බැඳෙන්න එපා. අනාගතය ගැන හිතන්න එපා. හෙට මට මොකද්ද වෙන්නේ? මං හෙට මොකද්ද කරන්නේ? PhD ගහනවාද? ඉඳපන් දැන් මේ වෙලාවේ. දැන් වෙනදී දුටුව ඇහුනොත් ඇහුණා. මෙතුළු වගේ දැනුනොත් දැනුණා. ඔන්න ඉන්නකොට මං දැන් මැරුණොත් මම නිවන් දකිනවා. සමාජයේ ලොකුම ප්‍රශ්නේ මොකද්ද? අර චුතිසිත අද සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? එක්ක පිටිපස්ස දිහා නැත්නම් ඉස්සරහා දිහා බලාගෙන වර්තමානයේ ජීවත් වෙන්නේ නැති එක. අන්න ඒකයි ප්‍රශ්නේ. හරිද? ඒ දෙකම අතහැරලා දාලා හිටියොත් කොච්චර හොඳට ඉන්න පුළුවන්ද මේ මොහොතේ? හරිද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලෙදී මේ අපි ඔය ධර්ම කතා වලින් අහලා තියෙන දේවල් වල හැටියට මොන වගේ මිනිස්සු මොන විදිහේ මිනිස්සු රහත් එක ඵල ලබා ගත්තද? දැන් අපි මෙච්චර දේවල් දැනගෙන ඇයි අපිට එතනට යන්න බැරි? බැරි මෙහෙමනේ දැන් සප්පනවාත් දැන් අපි දැන් කියන්නේ දැන් ඔය මං කියු කතන්දරේ එක එක්කෙනාට ඇප්ලයි වෙන්නේ එක එක විදිහට. එක එක්කෙනා ගෙන ආපු කර්ම ශක්තිය අනුව, එක එක්කෙනාගේ දැනුම අනුව, එක එක්කෙනාගේ සෝෂල් බෑග්ග්‍රවුන්ඩ් එක අනුව, ෆයිනෑන්ෂල් සිටුේෂන් එක අනුව එක එක මිනිස්සුන්ට ඔය තැන් වලට මේන්න බාධක තියෙන. ඒ කියන්නේ ඔය සක්කාය දිට්ඨි ඔය ටික ඇරෙන්නේ පංච නීවරණ වලට අමතරව තවත් ප්‍රශ්න තියෙනවා. මෙඩිකල් කන්ඩිෂන් එක පංච නීවරණ වලින් තමයි නිවන ආවරණය කරලා තියෙන්නේ. ඒක බුදු බණේට අනුව. නමුත් දැන් පොඩ්ඩක් හිතන්න කොච්චර දැන් මම හිතන්නේ මං කියන්නේ අවුරුදු 30කට පස්සේ අද හොයාගත්ත දිනයක් සිල් සමාදන්. නේ? නැත්තම් මට වෙලාව තිබුණා මං සමාහයට මීට ඉස්සෙල්ලා තම වෙලාව හරි ගස ගන්න ඕනේ. දැන් මට මම ගොඩක් දේවල් කරනවා කිසිම වෙලාවක් නැතුව. නේද ඔබතුමා මට කියලා තියෙනවා මට වෙලාවක් නැති එකම. ඔව් ඉතින් ඒ වුණාට මම මේ බොහෝ විට මම ගොඩක් වෙලාවට බලලා තියෙනවා. ඔය කොයි කාටවත් වඩා වෙලාව හොයාගෙන යනවට වැඩිය මම මේ ඒ අවශ්‍ය දේ ඒ වෙලාවට කරනවා. අර ඒක මෙතන ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මම ඉන්නවා මෙතන අද. අනේ ඒ හොඳම දේ තමයි ඒ වෙලාවට කරන් තියෙන්නේ ඒ වෙලාවට වෙන්න තියෙන්නේ විදිහලා ඒ වෙලාවන්ගෙන් දේවතාවේ ප්‍රශ්නයක් ඇහුවා ආරණ්‍ය සූත්‍රයේ කියලා ආරණ්‍ය සූත්‍රයේ තියෙන්නේ කැලේක ඉන්න දේවතාවෙක් බුදුහාඳුරගාවට ඇවිල්ලා කියනවා බෝන්සීලගේ ශ්‍රාවකයෝ ඉන්නා මගේ කැලේ ඒගොල්ලෝ මේ එක වේලක් පොඩ්ඩක් කන්ට සුස්මක් දුප්පත් ගම්වලින් ගිහලා පිටා කරලා ආහාර වළඳිනවා අපිට වඩා හොඳ චයු අරලින් ඒගොල්ලෝ බබලනවානේ මොකද්ද බුදුහාඳුරනේ මේක රහත කියලා චෛවානික ස්කින් හැමද ජීවන කම්ප්ලෙක්ෂන් කියලා කියන්නේ ඒගොල්ලෝ බබලනවා අපිට වඩා ඒගොල්ලන්ගේ ශරීරයෙන් කාන්තිය විහිදෙනවා කියලා ඒකුවා ඒ මගේ සාක අතීතං නානු සෝචන්ති අතීතය ගැන දුක් වෙන්නේ නප්ප ජප්ප මනාගතං අනාගත බලාපොරොත්තු වක්වත් කියන්නේ පච්චුප්පන්නේන යාපෙන්ති මේ වෙලාව විතරක් එළබෙන දෙන්නේ මේ වෙලාව විතර ජීවත් වෙන සම්මාන මහත්ය ජීවත් වෙනවා වැඩි ගොඩාක් තියෙනවා මේ වෙලාව කරන් තියෙන දේ කරනවා තේන වන්නෝ පසීදති ඒක නිසා තමන්ගේ වර්ණය පැහැපත් වෙනවා ඔය ගාථාවම දේශනා කරලා තියෙනවා මූගපක්ක ජාතික ජාතකපතේ ඒකේ තේමී කුමාරිය වශයෙන් පුදින විවාහඳුල ඒකාත්මකදී බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ආවේ ඉතින් එයාට මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ගෑන් නෑ බ්‍රහ්ම ලෝකේ ඒ ලස්සන අර මොකක්වත් දැක්කට එයාට හිතියන්නේ නෑ ඉතින් එයාට අයිතිවල මම මේ ආයතර බ්‍රහ්ම ලෝකේ වගේ භාවනායෝ යුග යන්න ඕනේ කියන එක උපන්දා ඉඳලම ඇති වෙච්ච එකේ අදහස. ඉතින් එයා ඒක උපක්‍රම කල්පනා කරලා කතා නොකර ඉන්නවා. ඉතින් හිතවලු මෙයා මේ කතා කරනකොට ගුරු කුමාරයෙක් කියලා. මූකපක්ක. දැන් ඉතින් රජකුමාර නිසා මරන්න බෑ. ඉතින් ලැබේ වදකේකට ගිහලා ගිහලා මිනිහා මරලා දානවා. ඉතින් වදකේ මෙයා තමයි ගියෝ. එයා ඔය දෙක කරලා රගපෑමක් කළේ. මට ඕන කරන්නේ මේ වනාන්තරේ ඉල්ල භාවනා කරන්න. මට මේ රජසබ නැකිනකොට ඇඟි කිලිපොලා යනවා. බයයි. පස්සේ රජුරන්ට ආරංචිවලු මෙයා මරලා නැහැ මේ වලේ කපන්නතර මෙයා උඩට නැගලා ඉතින් රජුරු අවුරුදු ගානක් පස්සේ ගියාලු අර කුමාරයව හම්බෙන්නේ. ගිහිල්ලා ඒවල මම බ්‍රහ්මචර්ය රජුරු මේ අපේ පුතා තේම කුමාරයා මෙහාව භාවනා කරන් කොහෙද ඉන්නේ කියලා. ඒ තාත්තේ මාව වඳුරන්න බැරිද? යකෝ ඔබ රජගෙදර ඉන්නකොට කෙසක සිරුරක් තිබුණේ රජ
භෝජන වර්ධලා මුමිත්තෙල්ල මේ ටයිවාන්ෙන් බබලන්නේ මොනවද ඔබ කන්නේ කියලා කිව්වා. මොකක් කන්නේ? ගහින් මැද්දේ කොළ ටිකක් තම්බ ගන්න කනවා. ඒකට ඔය ගාථාව දේශනා කළා. හැබැයි බුදුහාඳුර ගැන කවදාකවත් අහපු දෙන්නේ කවියේ කෙන්ගලන් මේ කවිය කිය Henry Wordsworth Longfellow කියලා. Yeah, it's about the cake, Psalm of Life කියලා ගීත කන්දල්. ඒකේ කවියක් තියෙනවා. මම මේක ඉගෙන ගත්ත කවියක්. ඒ අභිමුණ දෙන්න මහත්තයා. Think not of however present. අදයි කියලා ලස්සනයි කියලා කරන්නේ ලස්සන දේවල්ගේ think not of however present. Let the dead past bury dead. අතීතේ මැරෙල ඒක වල්ලා දාන්න. Act in the living present. මේ මොහොතේ ජීවත් වෙනවා ඒක වැඩ කරන්න. සත්මාල් මහත්තයා. Heart within. Good boy. දෙයු දෙවිල බලන්නේ ඔබට උදව් ඒකට භාවනා කරන්න නිවන් දකින්න. හැබැයි ජීවිතය ගත කරන්න මාර්ගයේ මේ මොහොතේ ජීවත් වෙන්න. දීගන් නෝනාතේ ගිහලා වැතිලා අරගතලා යන්නේ. ගිහලා කඩි කියලා බට්ටක් අරන් එනවා දීගුදුනට කමන්නේ. ඔය ඉන්දියන් කඩින් හරි ගිහලා හදන්නේ කේන්ති ගන්නවා පුතන. මේ වෙලේ කරන් තින්දි වැඩේ කරන්න. ආන්න එතකොට පෞල් ජීවිතය සපුවත් භාවනා ජීවිතය සපුවත් නිවන් මාර්ගය ඉබේම you have to think out of the box. මේ හොඳම එක්සැම්පල් එක තමයි මගෙත් එක්ක ඉගෙන ගත්ත ළමෙක් අපේ ඉස්කෝලේම කිසි දෙයක් ඉගෙන ගත්තේ නැහැ. කිසි දෙයක් ඉගෙන ගත්තේ නැහැ. බැරි කම නෙවෙයි ඉගෙන ගත්තේ නැහැ. අද මෙහෙ ඉන්නේ රසාවක් කරනවා හොඳට ජීවත් වෙනවා මේ අපි කොයි කාටත් වඩා මේ බුද්ධ ආගම දන්නවා මේක හොඳට තේරුම් අරගෙන තියෙනවා මේ කටින්ම මේ මහත්මයාගේ ගෙවල් කිට්ටුවේ ඉන්නේ අපි එයා තේරුම් අරගෙන එයා පොත්පත් කියවලා නෙවෙයි එක එක විදිහට ප්‍රැක්ටිකලි මේ කරලා තියෙන වැඩේ මටත් ගොඩක් දේවල් කියලා දුන්නේ සමහරක් දේවල් කියලා දුන්නේ මේ මිනිස්සයා මේ ගොඩක් හොඳට දන්නවා ඒ කියන්නේ අපි ඔය ගොඩාක් දේවල් එකට දාගත්තාම දැන් අර කැම්ප් පිගන්න උනත් සේරම ඒ වගේකට දාලා ඉවරලා මම කිසිම දෙයක රහක් වෙනම බලන්න බැරිය. ඒ වගේ අර ඒ මොනුස්සයා දැන් බුදු මෙදී හිතන්නේ සමාජයෙන් ඈත් වෙලා බොහොම බෞද්ධ විදිහට ජීවත් වෙනවා. ඔබ ලෝකෝත්තරව යා හිතනවා නම් බොහොම හොඳයි. භෞතිකව ලෞකිකව නෙමෙයි. ගොඩාක් දේවල් එකට දාගත්තොතින් අපිට කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. එමෙන්න අපි මේක අපිට දැන් පැකිය ගිහලා තියෙනවා පැකිය ගියද? ඈ? ඒක පටන් ගන්න. ඉතින් අපි ප්‍රොපෝටික් ඉවරකම් මොකද ගා දිගුණ දාන්න අමාරුයි මට. ගාපලා යනවා.